යාඥාව යනු ඔබ දෙවියන් වහන්සේට ගරු කරන බවට සාක්ෂියකි. දැන් අසට ගරු කරන කෙනා යාඥා කරන. කරුණාව කියන්නේ මම ලැබිය යුතු දේ මට නොලැබීම. දයාව කියන්නේ මොකක්ද? මම ලබන්ට නොවටින දේත් දෙවියන් වහන්සේ මට දෙනවා. ඔබ දෙවියන් වහන්සේව සොයන විට ඔබට වැරදුණු දේ වෙනුවට ඔබ ලැබිය යුතු දේ වළකිනවා. ඒ වගේම ඔබ ලබන්ට නොවටිනවා කියලා හිතන දෙයින් දෙවියන් වහන්සේ ඔබව පළඳවන්නට යනවා. මං කතා කරන්න කැමති මට මගේ මතකයට එනවා 2025 අවුරුද්දේ ආරම්භයේත් මම මේ ගැන කතා කරා. මේ තේමාව නැවත විශේෂයෙන් ගොඩනැගීම ගැන. නැවත ගොඩනැගීම නැත්නම් පවුරු ගොඩනැගීම පිළිබඳව මම කතා කරන්න කැමතියි. 31 වෙනිදා රාත්‍රියේ මම ඔබ සමග බෙදාගත්ත දෙවියන් වහන්සේගේ වචනේ පොරොන්දු. right? දැනටමත් ඔබ හැම කෙනෙක්ට 31 රෑ පොරොන්දුවක් ලැබින්න ඇති. දේව වචනේ. ඔබ ඒක ඉතාමත් ආස්සාවෙන් ඔබේ බයිබලේ දාගෙන ඉන්න පුළුවන්. අපි 31 රාත්‍රියේ කතා කරා දේව වචනේ ඒ පොරොන්දු ලැබුණු අය දෙවියන් වහන්සේ මිනිස්සෙක්ට යම් ආශිර්වාදයක් කරන්නට පෙර උන්වහන්සේ යමක් පොරොන්දු වෙනවා. ඒ තුලින් උන්වහන්සේ කෙනාගේ බලාපොරොත්තුව ගොඩනගනවා. අපි 31 රාත්‍රියේ බැලුවා අපිට ලැබුණු පොරොන්දු අපේ ජීවිතේ ඉටු නොවුණා නම් ඒක දෙවියන් වහන්සේගේ අඩුවක් වරදක් දෙවියන් වහන්සේගේ අත කොට වෙලා නෙවෙයි. නමුත් අපේ හදවත අපේ වරද අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා සිටීම ඒකට හේතුවක් වෙනවා කියන දේ. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනේ පොරොන්දු ඉතාමත්ම වැදගත්. දේ වචනේ පොරොන්දු හරියට අපේ ජීවිතේ වටා පවුරක් වගේ. ඔබ දන්නවද අතීතයේ නගර තිබුණා. ඒ නගර පවුරු වලින් වට කරලා තිබුණා. ඒ පවුරකින් වට කරපු නගරකින් අදහස් වෙන්නේ ඒ නගරේ ජීවත් වෙන මිනිසුන්ට ආරක්ෂාවක් ලැබෙනවා කියන දේ. ඒ නගරය තුල ඉන්න මිනිස්සු සුරක්ෂිතයි. ඔබ ගාල්ල කොටුවට ගියොත් ඔබ දන්නවා ගාලු නගරයේ ඒ ගාලු කොටුව කියනකොට විශාල පවුරකින් ඒ නගරය වට වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමා අතීතයේ දිහා බලද්දී දේව වචනේ බයිබල් යුගයේ දිහා බලද්දී ගොඩක් නගර මේ ලොකු බිත්ති වලින් ලොකු පවුරු වලින් වට වෙලා තිබුණා. ඉතින් ඒ වට කරන හැම අවස්ථාවකකින් අදහස් වෙන්නේ ඒ පවුර ඇතුලේ තියෙන නගරයේ ඉන්න මිනිස්සු ඔවුන් සුරක්ෂිතයි කියන දේ. අන්න ඒ වගේම තමයි දෙවියන් වහන්සේ අපට පොරොන්දුවක් දෙනකොට ඒ පොරොන්දුව තුලින් උන්වහන්සේ තමුන්ගේ සෙනගව ආරක්ෂා කරනවා. මම කිව්වේ දෙවියන් වහන්සේ තමාගේ පොරොන්දුව තුලින් තමුන්ගේ සෙනගව ආරක්ෂා කරනවා. ආමේන්. මම කිව්වේ දෙවියන් වහන්සේ තමාගේ පොරොන්දුව තුලින් තමාගේ සෙනගව ආරක්ෂා කරනවා. හල්ලෙලූයා. යෙසායා 26 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය දිහා ඔබ බැලුවොත් යෙසායා 26 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය දිහා බැලුවොත් එතන කියනවා ඒ දවසේදී මේ ගීතිකාව යුදා දේශයේ ගීතිකා කරනු ලබන්නේය. අපට බලවත් නුවරක් ඇත. තාප්පහ පවුරු පිණිස උන්වහන්සේ ගැලවීම නියම කරන සේක. ඔබ හොඳින් බලන්නේ වාක්‍ය දිහා. යෙසායා අනාගත වක්තෘ තුලින් දෙවියන් වහන්සේ කිව්වා දවසක් එනවා යුදා දේශයේ ඒ දවස වෙද්දි ගීතිකාවක් ගායනා කරනවා. ඒ ගීතිකාව තමා අපට බලවත් පවුරක් ඇත. තාප්පහ පවුරු පිණිස දෙවියන් වහන්සේ අපට ගැලවීම නියම කරන සේක. අද අපගේ පවුර ඇවිත් යේසුස් වහන්සේ.
අද අපේ පෞර උන්වහන්සේගේ කුරුසිය, උන්වහන්සේගේ මරණය, උන්වහන්සේගේ ශුද්ධලය, උන්වහන්සේගේ මළවුන්ගේ නැගිටීම, උන්වහන්සේගේ නාමය. හලෙලූයා. අපේ පෞර අද අපේ ඇස්වලින් පෙනුනේ නැතත්, අද අපේ ඔබගේ මගේ ජීවිතයට පෞරක් වෙන්නේ කවුද? උන්වහන්සේගේ නාමයත් උන්වහන්සේගේ ලෙයත්. දැන් යේසුස් වහන්සේගේ නාමය ඔබට පෙනුනේ නැතත්, යේසුස් වහන්සේගේ ලෙය ඔබට පෙනුනේ නැතත්, ඔබ උන්වහන්සේගේ ලෙය කතා කරන විට, උන්වහන්සේගේ නාමය ඔබ කතා කරන විට, ඒ නාමය සහ ලෙය ඔබට ආරක්ෂාවක් වෙන්න යනවා. ඒක පෞරක්ව තිබෙනවා. හලෙලූයා. කී දෙනෙක් ඔබ ඒ ගැන සතුටුද? මා ගැන තවදුරට පසුව කතා කරන්න. උන්වහන්සේගේ පොරොන්දු අපේ ජීවිතයට යම් දේවල් ගෙන එනවා. පළමුව දෙවියන් වහන්සේගේ පොරොන්දු අපිට මානසික ශක්තිය, අපේ මනස. හරි, අපි කියනවා සමහරවිට අපේ මනස අවුල් වෙලා කියලා. අපි මනස වියවුල් වෙලා කියලා. ඔබේ මනස වියවුල් වුණොත් හැම දෙයක්ම අමාරුයි. right? සතුරා නිතරම බලන්නේ අපේ මනස වියවුල් කරන්න. අපේ සිතුවිලි වියවුල් කරන්න. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ පොරොන්දු අපේ මනස ආරක්ෂා කරනවා. අපි සමහර මොහොත්වල ඔබගේ ජීවිතයේ තනිකම තුල ඔබ ඉන්න පුළුවන්. ඔබ දුක්ඛිත තත්වයන් තුල ඉන්න පුළුවන්. ඔබට හැඟෙන්න පුළුවන් මම තනි වෙලාද? හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ පොරොන්දු කියනවා මම නුඹ සමග සිටිනවා. මම කිසිසේත් නුඹෙන් අහක් වෙන්නේ නැහැ. නුඹ අනාථ වෙන්න දෙන්නේ නැහැ කියලා. කී දෙනෙක්ට ඒ වචනය තමුන්ගේ හදවතට, මනසට ශක්තියක් ගෙනල්ලා තියෙනවද? එහෙනම් දෙවියන් වහන්සේට ඒ ගැන අත්පොළ සන්නාදයක් දීලා යම් කෙනෙක් කැමතිද ප්‍රශංසා කරන්න. ඒ වගේම තමයි උන්වහන්සේගේ වචනේ පොරොන්දු අපිට ශාරීරික ආරක්ෂාව ගෙනවිත් දෙනවා. උන්වහන්සේගේ වචනේ පොරොන්දු ගීතාවලිය 121 වෙනි ගීතාවලියේ කතා කරනවා 3 වෙනි වගන්තිය. උන්වහන්සේ නුඹේ পায় සෙලවෙන්න දෙන්නේ නැහැ. උන්වහන්සේ නුඹේ යෑම ඊම ආරක්ෂා කරනවා. රාත්‍රියේවත් දවාලේවත් නුඹට නපුරක් වෙන්නේ නැහැ. උන්වහන්සේ නුඹව ආරක්ෂා කරනවා. කීදෙනෙක් තමුන්ගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ මේ පොරොන්දුව තුල තමාව ආරක්ෂා වුණු අවස්ථා දැකලා තිබෙනවද? උන්වහන්සේ අපේ පාද පැකිලෙන්න දෙන්නේ නැහැ. උන්වහන්සේ අපව සුරක්ෂිත කරන දෙවියන් වහන්සේ. ගිය අවුරුද්ද පුරා අපිට ගොඩක් අනතුරු වෙන්න තිබුණා. බොහෝ දේවල් තිබුණා. නමුත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ ආරක්ෂාව පුදුමාකාරයි. ඒ වගේම තමයි උන්වහන්සේගේ වචනය අපට අපේ ශරීරය ආරක්ෂා කරන තුන්වෙනුව උන්වහන්සේගේ වචනය නැත්නම් උන්වහන්සේගේ පොරොන්දු අපේ ආත්මය ප්‍රාණවත් කරනවා. අපේ ආත්මය ප්‍රාණවත් කරන උන්වහන්සේගේ වචනය. නෙහෙමියා 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය කියනවා එසේ මුළු සෙනග කන්ටත් බොන්ටත් කොටස් අරින්ටත් බොහෝසේ ප්‍රීති වෙන්ටත් ගියෝය. මක් නිසාද තමුන්ට දන්වන ලද වචන ඔවුහු තේරුම් ගත්තෝය. සමහරවිට ඔබ මේ කොටස කියවලා නැත්නම් මෙතන මොනවද වෙන්නේ? ඊශ්‍රායෙල් සෙනගම බලාපොරොත්තුවක් නැතිව ඉන්නකොට ඔවුන් හඬමින් වැළපෙමින් හිටියේ. එස්රා දේව වචනේ අරගෙන මුළු සෙනගට ඇහෙන්න කතා කරා. ඒ කතා කරපුවාම ඒ වචනේ අස්සමින් අඬමින් ශෝකයෙන් හිටපු මිනිස්සු මොනවද කරන්න පටන් ගත්තේ? ඔවුන් කන්ටත් බොන්ටත් කොටස් අරින්ටත් ප්‍රීති වෙන්ටත් ඔවුන් පටන් ගත්තා. ඒකට හේතුව ඔවුන් තමුන්ට දන්වන ලද දෙවියන් වහන්සේගේ වචනය ඔවුන් තේරුම් ගනු ලැබුවා. හලෙලූයා. අද මගේ යාඥාව දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන සේක්වා. උන්වහන්සේගේ වචනය ඔබේ ආත්මයට ගැඹුරින් තේරුම් ගන්නට. ඔබ දෙවියන් වහන්සේගේ වචනය පැහැදිලිව තේරුම් ගත්තොත් ඔබගේ ආත්මය සියලු දේ තුල ප්‍රාණවත් වෙලා තිබෙනවා. ඔබගේ ආත්මය තුලින් දිය දහරක් ගලාගෙන එනවා.
ඔබගේ ආත්මය තුළ ගැඹුරු ප්‍රීතියක් තියෙනවා. කිසිම දෙයකට මරන්ට බැරි ප්‍රීතියක් දෙවියන් වහන්සේ එතුමාගේ පොරොන්දුව තුළින් ඔබගේ ආත්මය තුළට දෙනවා. එනිසා අපි වෑයම් කරන්නට ඕනේ දෙවියන් වහන්සේ අපිට කියන දේවල් තේරුම් ගන්න. දේව වචනය කියන දේවල් තේරුම් ගන්න. අපි වෑයම් කරන්නට ඕනේ. ඒක ඉතාමත් වැදගත්. දැනන්සේ විවිධ අන්දමින් අපිට කතා කරනවා. උන්වහන්සේ අපිට කියන දේවල්. දේව වචනය අපි තේරුම් ගන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ අපිට පෙරටුව ගියා. උන්වහන්සේ බොහෝ දේවල් වින්දා. නමුත් උන්වහන්සේගේ ප්‍රීතිය මරන්ට කාටවත් පුළුවන් වුණේ නැහැ. උන්වහන්සේ ඒ ප්‍රීතිය තුල කුරුසියේ මරණය දක්වා අප වෙනුවෙන් ගියා. හලෙලූයා. ඔබගේ ආත්මය පිබිදී තිබෙන විට උන්වහන්සේගේ ප්‍රීතිය ඔබගේ ශක්තිය වෙන්ට යනවා. ඔබගේ ශක්තිය උන්වහන්සේගේ ප්‍රීතිය වෙන්ට යනවා. හලෙලූයා. ඒ නිසා අපිට පේනවා දේව වචනය අපේ මනස, දේව වචනය අපේ ශරීරය, දේව වචනය අපේ ආත්මය ප්‍රබෝධමත් කරනවා. දේව වචනයේ පොරොන්දු අපිව ප්‍රබෝධමත් කරනවා. හලෙලූයා. අපි බලන්නේ සිදුවීම නෙමෙයි. අපි බලන්නේ පොරොන්දුව. අපි බලන්නේ ළඟ නෙමෙයි. අපි බලන්නේ උන්වහන්සේ දීපු පොරොන්දුව. අපි බලන්නේ අර ආබ්‍රහම් කිව්වා වගේ තමාගේ ශරීරය දිහා කණ්ණාඩියෙන් බලද්දී ඔහුට පෙනුනේ රැලි වැටිච්ච හමක්. මැරිච්ච ශරීරයක් ඔහු දැක්කේ. වයස්ගතයි මම. නමුත් ඔහු කණ්ණාඩියෙන් පෙනිච්ච ඒ රැලි වැටිච්ච හමවත් වයසවත් නෙමේ. ඔහු මෙනෙහි කරේ මොකද්ද? දෙවියන් වහන්සේ තමාට දීපු පොරොන්දුව. දෙවියන් වහන්සේ තමාට දීපු පොරොන්දුව. අපි ඉගෙන ගන්න ඕනේ දෙවියන් වහන්සේ අපිට යම් පොරොන්දුවක් දුන්නාම දෙවියන් වහන්සේ අපිට සාමූහික පොරොන්දු දීලා තියෙනවා. පුද්ගලික පොරොන්දු දීලා තියෙනවා. උන්වහන්සේ අපිට කතා කරලා තියෙනවා. කී දෙනෙක්ට කතා කරලා තියෙනවද දෙවියන් වහන්සේ? අපි වග බලා ගන්න ඕනේ. ඒ පොරොන්දුව මැරෙන්න දෙන්න නරකයි. පොරොන්දුව මැරෙන්නේ නැහැ. ඒ පොරොන්දුව අපි ප්‍රවේශම් කර ගන්න ඕනේ. කොහොමද? ඒ වචනය අපි තේරුම් ගැනීම තුල. ඉතින් ඒ නිසා අපිට පේනවා මේ සෙනගේ පොරොන්දුව තේරුම් ගත්තාම උන් කෑවා, බිව්වා, බෙදාගත්තා. උන් ප්‍රීතිමත් සිතකින් හිටියා. කොහොමද ඔබගේ ප්‍රීතිය? සමහර අය hina වෙන්නේ but artificial. නමුත් ඔබේ ආත්මය පිරුණාම ඔබ ආටිෆිෂල් නෑ. ඔබේ ආත්මය දැනන්සෙව තේරුම් ගත්තාම ඔබ ආටිෆිෂල් නෑ. නෙහෙමියාගේ කාලේ ඒ සෙනග එහෙම වුණත් අද ජීවත් වෙන බොහෝ අපි ගොඩක් වෙලාවට සතියෙන් සතිය මේ ගිය සතිය ධෛර්යමත්ව යනවා. ඊළඟ සතියේ ඉන්නේ වැටිලා. දෙසැම්බර් 31 වෙනිදා පිබිදීම ලබලා ජනවාරි 4 වෙනිදා පල්ලියට එන්නවත් හිත නැහැ. සමහර අයගේ බලාපොරොත්තු බිඳ වැටිලා. බය. සමහර අයගේ ආත්මය වියලිලා. ආත්මය වියලිලා. ආත්මය තුලින් ගීතිකාවක් එන්නේ නැහැ. ආත්මය තුලින් ප්‍රශංසාවක් එන්නේ නැහැ. ආත්මයේ ප්‍රීතිය නැහැ. ආත්මය බර වෙලා හරියට ඉරි තැලිච්ච බිමක් වගේ. සමහර වෙලාවට මේ සන්ධ්‍යාවේ ඔබ එහෙම වෙන්න පුළුවන්, එහෙම නොවෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නවද? අද ගොඩක් වෙලාවට සබාවයි ලෝකයයි අතර එච්චර වෙනසක් නැහැ. මම ඔබට මේක කියන්න ඕනේ. සමහර වෙලාවට සබාවයි ලෝකයයි අතර එච්චර වෙනසක් නැහැ. මම සමහර වෙලාවට දකිනවා සබාවෙන් එපිට මිනිස්සු සබාවේ ඉන්න අයට වඩා hina වෙලා ඉන්නවා. අපත් ලෝකයට අතර ඊතරම්ම ලොකු වෙනසක් නැති තරමට සමහර වෙලාවට කිතුණු සබාව පත් වෙලා තියෙනවා. රටක් විදියට අපේ රටට බලාපොරොත්තුවක් නැහැ. ඔබ පැත්තකට වෙලා වාඩි වෙලා මිනිස්සු දිහා බලන් හිටියොත් no hope, no joy. පවුලක් විදියට ඒ තත්ත්වෙ වෙන්න පුළුවන්.
මම ළඟදී ඇදහිලිවන්ත පවුලක් වෙතට ගියා. හොයන්න එපා කවුද කියලා ඔබට හොයාගන්න බෑ. මම ඒ ගිය වෙලාවෙ ඉඳලා මගේ හිතෙන් මං ඇඬුවා. මං හිතුවා මේකද ජීවිතේ මේගොල්ලොන්ගේ? මෙහෙමද මේගොල්ලොන්ගේ ගෙදර? මං ඔබට කියන්න. මම පාතාලයේ මට වැටහිලා තිබුණු විදිය තමයි ඒ ගෙදර මං දැක්කේ. දිලිඳුකම නෙමෙයි. නැතිකම නෙමෙයි. නමුත් ඒ නිවසේ වාතාවරණය. ඔවුන් නමින් ඇදහිලිවන්තය. මං විවේචනය කරන්නේ මේ. මම එදා දුක් වුණා. මං එද්දි මගේ බිරිඳකින් අහුවා මේ මිනිස්සු මෙහෙමද ජීවත් වෙන්නේ? ඔබේ ගෙදර කොහොමද? ඔබේ ගෙදර පිළිවෙල කොහොමද? ඔබේ ගෙදර කබඩ් සැරියාම කොහොමද? ඇඳුම් එහෙමම තාම තියනවද වැටෙනවද ගොඩක්? ඔබේ ගෙදර ලයිට් බිල් හොයන්න උනහම කොහොමද? කාන්දන් දාලාද හොයා ගන්න ඕනේ? ඔබේ ගෙදර සම්බන්ධතා කොහොමද? ඔබේ නිවසේ hina වෙනවද? ඔබේ නිවසේ එකට ප්‍රශංසා කරනවද? අපි එකට යාඥා කරනවද? අපේ නිවසට මිනිස්සෙක් ආවොත් ඔවුන්ට යම් සහනදායි අත්දැකීමක් ලැබෙනවද? ඔවුන් හඳුන ගන්නවද අපි දේවදරුවෝ කියලා? කවදාවත් මේ විදුලි බල්බ් එකක් කෑ ගහන්න ඕනේ නැහැ මම බල්බ් එකක් කියලා. ඒ බල්බ් එක එයාගේ ස්වභාවයෙන්ම එයාගේ ආලෝකයෙන්ම එයා බල්බ් එකක් කියලා තහවුරු කරලා ඉවරයි. අපිට බයිබල් වචන ඕනේ නැහැ. මාත් කුරුස දාලා තියෙනවා. ඔබ කුරුස දානවා නම් වරදටපත් වෙන්න එපා. නමුත් කුරුස දාලා නෙමෙයි අපි ක්‍රිස්තියානියයි කියලා පෙන්වන්න ඕනේ. අපි අඳින විදිහෙන් නෙමෙයි අපි ක්‍රිස්තියානි කියලා කියන්න ඕනේ. ඒක අපිට උගන්වලා කවුරු හරි. බල්බ් එකක් මොන හැඩයට තිබුණා ඒකේ ආලෝකය එනවා නම් ඒක බල්බ් එකක් කියලා මිනිස්සු අඳුන ගන්නවා. මිනිස්සු ආලෝකයට එනවා. උන්වහන්සේගේ වචනේ කියනවා පොළව අන්ධකාරයෙන් පිරෙනකොට රජවරු නුඹේ ආලෝකයට දිව එනවා. මිනිස්සු නුඹේ ආලෝකයට දිව එනවා. මේ ස්ථානයට මිනිස්යන් පැමිණෙන්න ඕනේ. ඔබගේ මගේ ආලෝකය දැකලා අපේ නගරේ මිනිස්සු යේසුස් වහන්සේ වෙතට එන්න ඕනේ. අපේ ආලෝකය දැකලා අපේ ඉස්කෝලවල අපේ යාළුවෝ මිතුරියෝ අපේ ටියුෂන් ක්ලාස් වල මිතුරියෝ ඔවුන් දැක ගන්න ඕනේ යේසුස් වහන්සේ ජීවත් වෙන කෙනෙක් අනිත් කෙනා කියලා. සභාව අපේ සේවයේ තියෙන මේ වේදිකාවේ නෙමෙයි. අපේ සේවයේ තියෙන මේ වේදිකාවේ නෙමෙයි. අපේ සේවයේ තියෙන අඳුරෙන් පිරීලා තියෙන ලෝකයේ තුල. ඒ අවස්ථාව අපි හැම කෙනෙක් ඉස්සරහා තියෙනවා. හැබැයි අපි මොකද්ද කරන්නේ? ඒ නිසා අපේ පවුල් සමහරලාට බලාපොරොත්තුවක් නැහැ. අද ගොඩක් කිතුණු රංගපානවා. අපේ ඊළඟ පරම්පරාවේ හැම වුණත් අපිට නැති වෙනවා. මගේ පුතා එක දවසක් ඇහුවා ඔය සභාවේ පවුල් වලට එකට ඉන්න කියනවා. අපිට එකට ඉන්න වෙලාවක් අඩුයිනේ. හෝ එන්නයිදා. ඔය තාත්තා විදියට අපි ඔක්කොමලත් එක්ක ගෙදර ක්වොලිටි ටයිම් එක අඩුයිනේ. ඔය මිනිස්සුන්ට නම් හොඳට සලකනවා. ඔය මිනිස්සුන්ගේ නම් අවශ්‍යතාවය බලනවා. ඔය මිනිස්සු ලෙඩ වුණාම දුවනවා. ඔයා හොඳයි. ඔයා අපි ගැන බලනවා. ඒත් අපිට ඔයත් එක්ක රිලැක්ස් එකේ hina වෙලා සෙල්ලම් කරලා ඉන්න වෙලාව අඩුයිනේ. හෝ. මට එදා තේරුණා මුළු ලෝකෙම බිඳ වැටෙනවා. මම ෆේල්.
ඔබ මොනවා කිව්වත්, මිනිස්සු මොනවා කිව්වත්, මිනිස්සු මොනවා තුලින් මාව හඳුන්වලා දුන්නා. මගේ ගෙදර මම හොඳ තාත්තා කෙනෙක් නෙවෙයි නම් මම ආගමික වංචාවක් කරන්නේ. සභාවෙන් එළිය පවුල් ඒකමයි. අද හොඳ තාත්තලා නැහැ. තාත්තලා හිටියට තාත්තලා නැහැ. තාත්තලා ඉන්නවා. like dead bodies. මැරිච්ච අය වගේ. ෆෝන් එක අතට ගත්ත ගමන් තාත්තා මැරිලා. මම ඊයේ පෙරේදා යම් තැනක ගිහිල්ලා ගෝල් ෆේස් එකේ ගියා. ගෝල් ෆේස් එකට ඇවිල්ලා ලොකු ස්පීකර් එකක් දාගෙන එතන වාඩි වෙලා ආච්චි කෙනෙකුයි වයසක පුරුෂයෙකුයි ඔන්ලයින් ගිහිල්ලා ඒගොල්ලෝ ඒක බලනවා. අරක කන පැලෙන්න ළඟ තියාගෙන. ඒක ඇහෙන්නෙත් නැහැ. dead bodies. එනිසා අපේ පුද්ගලික ජීවිත කොහමද? අපේ පුද්ගලික හදවත කොහමද? දෙවියන් වහන්සේ ඉස්සරහ අපිට සතුටුද? අපි අලුත් අවුරුද්දකට ආව. අපි අවුරුද්දක් පහු කරා. මම ඔබට කියන්න මේ 2026 අපේ ජීවිතය අපිට ආයෙ එන්නේ නැහැ. 2026 අපේ ජීවිතය අපිට ආයෙ හම්බෙන්නේ නැහැ. 2027 හම්බෙන්න පුළුවන්. 2026 දැන් මේ ජනවාරි අද 4 ඊයේ 3 හෙට 5 ඊයේ මිස් වුණා නම් එන්නේ නැහැ. අද මිස් වුණා නම් එන්නේ නැහැ. හෙට මිස් කරොත් ඒක එන්නේ නැහැ. හැම දවසක් ඒක ගැන හිතද්දී අපි පුද්ගලිකව අපි ගැන හිතනකොට අපි ගොඩක් වෙලාවට හිතනවා සභාව තමා පිබිදීම ගේන්න ඕනේ. නමුත් මම ඔබට කියන්නම් මේක ඔබගේ හදවත ඇතුල් කරගන්න. සභාව කියන්නේ ඔබත් මමත්. ළඟ ඉන්න කෙනාට කියන්න සභාව කියන්නේ ඔබයි කියලා. ළඟ නැත්තම් කෑ ගහලා හරි කියන්න ඈත ඉන්න කෙනාට ඔබයි සභාව. මේ ගොඩ නැගිල්ල නෙමේ සභාව. ඔබත් මමත් එකතු වෙන තැනයි සභාව. ඔබ 10 දෙනෙක් රෙස්ටුරන්ට් එකක එකතු වුණොත් එතන සභාව. ඔබ 9 දෙනෙක් ගහක් යට එකතු වුණොත් එතන සභාව. සභාව අපි. අද ගොඩක් වෙලාවට අපි හිතනවා සභාව තමයි මේ පිවිදීම මේවා ඔක්කොම හරි ගස්සන්න ඕනේ. සභාව කියන්නේ ඔබත් මමත්. ඔබ සභාවට යම් දෝෂාරෝපණයක් කළොත් යම් වෙලාවක ඔබත් ඒකේ කොටස්කරුවෙක්. මොකද ඒ ශරීරය ඔබත් කෑල්ලක්. මමත් කොටසක්. ක්‍රිස්තුස් වහන්සේත් කොටසක්. කවදාවත් හදිසි වෙන්න එපා. සභාවට දෝෂාරෝපණය කරන්න. සභාව ඔබත් මමත්. අද ගොඩාක් මිනිස්සු නොදැන මේ පාපය මේ වරද කරගන්නවා. ක්‍රිස්තුස් වහන්සේ තමාගේ ලේවලින් මිලදීගත් සෙනග. උන්වහන්සේ සභාවේ හිස්ස. උන්වහන්සේ සභාව තුළින් යමක් කරනවා. සභාව තමාද ලෝකේ බලාපොරොත්තුව. ඔබේ ජීවිතයකට සාක්ෂියක්. ඔබ අද මෙතන ඉන්නේ සභාව ඔබේ ජීවිතයට, සභාව මගේ ජීවිතයට එක දවසක බලාපොරොත්තුවක් වෙච්ච නිසා. අදත් ලෝකෙට බලාපොරොත්තුව ඔබත් මමත්. කීදෙනෙක් ඔබ ඒක විශ්වාස කරනවා? අපි තමයි මේ රටේ නියම බලාපොරොත්තුව ගෙන එන්නේ. මිනිස්සුන්ගේ හදවත්, මිනිස්සුන්ගේ ජීවිතවලට බලාපොරොත්තුවක් එන්නේ ඔබ සහ මා තුලින් පමණමයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මම කියන කෙනා වැදගත්. ඇයි මම කියන කෙනා වැදගත්? ඇයි මගේ පවුල වැදගත්? බලාපොරොත්තු රහිත මිනිස්සු එකතු වුණොත් යම් තැනක එතන කිසිම බලාපොරොත්තුවක් නැහැ, ධෛර්යයක් නැහැ. ඔවුන් ලැජ්ජාවෙන් ජීවත් වෙනවා. right? අපි බැලුවා අද ලැජ්ජාවට හේතුව දෙවියන් වහන්සේගේ අතකොට වෙලා නෙමෙයි. අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා. අපේ ඩිසෝඩර් එක. අපි හරි තැන නැහැ. හැබැයි අද අපි හරියට නෙහෙමියාගේ කාලේ යෙරුසලම වගේ අද කිතුණු සභාව. නෙහෙමියාගේ කාලේ යෙරුසලම වගේ. දැන් ඔබ මොනවද කල්පනා කරන්නේ මම එහෙම කිව්වා? සමහර ඔබට ඒක තේරෙනවා, සමහර ඔබට තේරෙන්නේ නැහැ. මොකද නෙහෙමියා දන්නෙත් නැහැ. යෙරුසලම දන්නෙත් නැහැ. මොන වගේද කියලා දන්නෙත් නැහැ. කමක් නැහැ. කමක් නැහැ කියලා හරියන්නේත් නැහැ. බයිබලයේ කියවන්න ඕනේ නේ. බයිබලයේ කියවන්න ඕනේ. බයිබලයේ කියවන ඔබ දන්නවා. ඇයි මම එහෙම කිව්වේ? අද අපේ ජීවිත දැන් නැසෙ මගේ හදවතේ විශේෂයෙන් අතුල් කළ එකයි. මේ වසර පටන් ගන්නකොටම පොරොන්දු වෙන මේ ප්‍රශ්නේ. දෙවියන් වහන්සේගේ නෙමේ ප්‍රශ්නේ මගේ හදවතේ. නමුත් අපේ හදවතේ තියෙන ඩිසෝඩර් එකක්. අනුපිළිවෙල බිඳිලා.
ඕඩ එක බිඳිලා. පිළිවෙල බිඳිලා. ක්‍රමය නෑ. රටාව නෑ. අපි සභාවට යනවා අපේ රටාව බිඳිලා. නෙහෙමියා පළවෙනි පරිච්ඡේදයේ දෙවනි සහ තුන්වෙනි වගන්තිය කියනවා. ලස්සන කතාවක්. නෙහෙමියා රජුගේ මාලිගාව ඉන්නකොට කියනවා මගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් වූ හනානිද ඔහු සමග තවත් මිනිස්යෝද යුදයෙන් ආවෝය. එවිට වහල් කමින් ගැලවී ඉතුරු වුණු යුදෙවරුන් ගැනත් යෙරුසලම ගැනත් මම ඔවුන්ගෙන් විචාලෙමි. නැත්තම් ඒගොල්ලෝ කොහොමද කියලා ඇහුවා. තුන්වෙනි වගන්තිය ඒගොල්ලෝ කතා කරලා කිව්වා වහල් කමෙන් ඉතුරු වෙලා ඒ රටේ සිටින්නෝ මහත් විපත්තින්න. වහල් කමේ කියන්නේ ඒ රටේ හිටපු මිනිස්සුන්ගෙන් 90% අරගෙන ආවා වහල්ලු හැටියට. ටිකක් ඉතුරු වුණා යෙරුසලමේ. ඒ රටේ සිටින්නෝ මහත් විපත්තියනොත් නින්දාවෙනුත් පෙළෙති. ඒ වචන දෙක හිතන්න. විපත්තියෙන් නින්දාවෙන්. නින්දාව සහ විපත්තිය. යෙරුසලමේ පවුරුද කඩා දමා තිබේ. හරියට ඔබේ ගෙදර දොරවල් නෑ, තාප්ප නෑ, ජනෙල්ල නෑ වගේ. ඔබ ජීවත් වෙනවා, ගෑනු ළමයි ඉන්නවා ගෙදර, පිරිමි ළමයි ඉන්නවා ගෙදර, පුංචි දරුවෝ ඉන්නවා, බිරිඳ ඉන්නවා, ගෙදර දොරවලුත් නෑ, තාප්පත් නෑ. ඒ වගේ එකක ඉන්න කැමතිද? ඒක තමයි යෙරුසලමේ තත්ත්වය. ඒකේ පවුරුද කඩා දමා තිබේ. ඒ ලොකු බිත්ති තාප්ප තිබුණ ඒවා කැඩිලා. ඒකේ දොරවල්ද ගින්නෙන් දවා දමා තිබේ. හයි කරන්නවත් දොරවල් නෑ. ගින්නෙන් දවලා. No hope. New hope නෙමෙයි no hope. බලාපොරොත්තුවක් නෑ. අද අපේ ජීවිත හදිස්සියවත් මේ වගේද? ලැජ්ජාව, නින්දාව. මේ පැත්තට යන්න බෑ ජනෙලෙන් පේනවා, මේ පැත්තට යන්න බෑ දොරෙන් පේනවා, හැංගෙන්න බෑ, අඬන්න බෑ, අඬන්න තැනක් නෑ හැංගෙන්න. දරාගෙන පල්ලියට ගියොත් අහනවා ඇයි සිස්ටර් අඬලා වගේ. ගෙදර හිටියොත් අල්ලපු ගෙදර එක්කෙනා අහනවා ඇයි යන්නේ අඬලා වගේ. වැඩට ගියොත් කියනවා ඇයි යන්නේ අඬලා වගේ. ලැජ්ජාව, නින්දාව. ජීවිතේ කඩාගෙන වැටිලා මූණ දෙන්න බෑ. ඔබ එවැනි තත්වයක් තුල යන කෙනෙක්ද? අද ගොඩක් ඉතුණු සභාවේ අය මොන යම් හේතුවක් නිසා හෝ ඔවුන් ජේසු පිහිටයි praise the Lord hi brother bye brother කියලා හිටියට ඇතුළ ගොඩක් ඉතුණුන්ගේ ජීවිතේ නින්දාව, ලැජ්ජාව තුලින් සතුරවුන් වහලා තියෙනවා. අතීතය දිහා බලද්දී පවුරක් නැති නගරයක් ඇවිල්ලා සතුරගේ ඕනෙම වෙලාවක සතුරගේ පහරකට ලක් වෙන්න පුළුවන්. ඔබේ ගෙදරනේ මම ඒකයි කිව්වේ. ඔබේ ගෙදර ජනෙල්ල දොරවල් නැතුව ඔබ ජීවත් වුණොත් ඒකේ අදහස ඔබට නිින්ද ගියාම ඕනේ දෙයක් ඔබේ ගෙදර සිදු වෙන්න පුළුවන්. ඕනෙම දෙයක් සිදු වෙන්න පුළුවන්. අන්න එවැනි තත්වයක්. අද සමහර අපි අපේ ජීවිත එවැනි බයකින් ජීවත් වෙන්නේ. රෝග ගැන බයයි. සමහර අය සමහර රෝගවල නම් කියන්න බයයි. බයෙන් අපි ජීවත් වෙන්නේ. අපි කියනවා යේසුස් වහන්සේ ජයගත්තා, මලවුන්ගේ නැගිට්ටා, උන් වහන්සේගේ නාමය උතුම්. නමුත් අපි තුල ඒ ජය තියනවද? අපි කොහෙද ඉන්නේ? අපේ ඇදහිල්ලකෝ. ඒකයි මම කිව්වේ අද කිතුණු සභාව හරියට පවුරක් නැති යෙරුසලම වගේ ඒ තැනටපත් වෙලා. මට හැඟෙනවා අපේ සභාව සමහර විට ඒ තත්ත්වය යම් ප්‍රමාණයකට තියෙනවා. ඔබත් මාත් අතර. අපි කතා කරමු අපේ ජීවිතයේ ඇත්ත තත්ත්වය. අපි හංගන්න ඕනේ නැහැ. අපි ඒව හංගලා බොරු ආත්මිකකම් ආටෝප පෙන්නලා වැඩක් නැහැ. මිනිස්සුන්ට අපි දාන ඒවා පෙන්නන ඒවා Facebook එකේ WhatsApp වල ඒවා වැඩක් නැහැ. ඇත්ත ජීවිතේ අපේ කොහොමද? ඒක තමයි හිතා වැදගත්. කෑම පිඟානක් අතට අරගෙන ගෙදර ඔබ කවුරුත් නැත්තම් කනකොට සතුටෙන් ප්‍රීතියෙන් සුතියෙන් ඔබට කන්න පුළුවන් කෙනෙක්ද?
අන්න ඒක තියෙන දවසට ගණ්ඩ සෙල්ෆියක් දාන්න. That's the real joy. මගේ වාතාවරණය මොනවා වුණත් උන්වහන්සේ මන් තුළ ඉන්නවා. ආමේ. අද ගොඩක් වෙලාවට මම ඔබ වරදට පත් කරා නෙමෙයි. අපි අපේ සැබෑ තත්ත්වය අපි ටිකක් හොයන්න ඕනේ. ඒ නිසා එහෙම ජීවත් වෙනවා කියද්දී අපි හැම තිස්සෙම ඉන්නේ පීඩණය තුල, බය තුල, වෙවුලමින් ඕනෙම දෙයක් සිදුවෙන්න පුළුවන් කියලා. එහෙනම් මම දැන් භයානක පැත්ත කිව්වා. ප්‍රශ්නේ මේකයි. අපි අහන්න ඕනේ ප්‍රශ්නේ මේකයි. ඒ තත්වයෙන් අපිට එළියට එන්න පුළුවන්ද? ඒ තත්වයට විසඳුමක් තියනවද? අපි එවැනි තත්වයක නම් ඉන්නේ ඒ තැනින් මේ අවුරුද්දේ අපිට එළියට එන්න පුළුවන්ද? පුද්ගලයෙක් සහ පවුලක් හැටියට, තරුණයෙක් විදියට, පුරුෂයෙක් විදියට, භාර්යාවක් විදියට, ව්‍යාපාරයක් විදියට, ආයතනයක් විදියට, සභාවක් විදියට, දේව සේවකයෙක් විදියට අපිට එතනින් එළියට එන්න පුළුවන්ද? උත්තරය yes or no? Yes. Wow. අපි ඕනෙම බිඳුණු තැනක හිටියා. සුභාරංචිය මේකයි. අපිට එතනින් බලාපොරොත්තුවක් ඇතිව පිටතට එන්න පුළුවන්කම තිබෙනවා. මන්ද බලාපොරොත්තුව ගෙන දෙන නාමයක් අපට දීලා තියෙනවා. අපේ තුල වාසය කරනවා. අප අතර වාසය කරනවා. ඒ නාමය මලවුන්ගෙන් නැගිට යේසුස් ක්‍රිස්තුස් නැමැති නාමය යමෙක් දෙන්න පුළුවන් උස්සස්මාත් පළ සන්නාදය උන්වහන්සේට ඔසවන්ට. එනෙහිමියා මුලින් කතා කරා. නෙහෙමියා අපිට පෙන්නනවා ඔහු කොහොමද එයාගේ ජීවිතේ ඒක ජයගත්තේ කියලා. මම කැමති මොහොතකට නෙහෙමියා පොතේ වගන්ති කීපයක් කියවන්න. නෙහෙමියා 1:4 ඉඳලා 11 අපි කොහොමද අපි බලන්න යනවා කොහොමද අපි ඉන්න වැටුණු තත්වෙන් ජයගන්නේ. ඔබේ ජීවිතේ නින්දාවක්, ලැජ්ජාවක්, පුරුද්දක් තුල, ඇබ්බැහිවීමක් තුල, යම් දෙයක් තුල නැවත වැටෙනවා නම් මොකද අපි මේ ජනවාරි 1 වෙනිදා කියන එක නෙමෙයිනේ වැදගත් දේ. එදාට කියන දේ නෙමෙයි වැදගත්. අවුරුද්ද අන්තිමයට එනකන් අපි ඒක ගෙනියනවද කියන දේ වැදගත්. සභාව තුල ආත්මෙන් පිරීලා ගීතිකාවක් කියද්දී අපිට හරි ලේසි මෙතන ක්‍රිස්තියානි ජීවිතය. නමුත් කාමරේ කවුරුත් නැතිකොට ඔබ ෆෝන් එකත් එක්ක තනු වුණාම තරුණයෙක් කියන්ට මට, කුඩා දරුවෙක් මට කියන්ට ඒක ලේසිද අමාරුද කියලා. ඒ ජීවිතේ ජීවත් වෙන්න. ඊට පස්සේ ලැජ්ජාවේ. ඊට පස්සේ කෙනෙක්ගේ මූණ බලන්න බෑ. ඊට පස්සේ කෙනෙක් එක්ක hina වෙන්න බෑ. ඊට පස්සේ තමුන්ගේ ආත්මික ආධිපත්‍ය නැහැ. තමුන්ට යාඥා කරගන්න බෑ. නිකන් ජීවත් වෙන නිකම් මිනිස්සෙක් විතරයි. තමාගේ ආත්මය මැරිලා. දෙවියන් වහන්සේ ඔබට මට දුන්නු ආත්මය මැරිලා ගියොත් අපින් කිසි බලපෑමක් නැහැ. ඔබත් මමත් තමා මේ ලෝකෙට ලුණ සහ ආලෝකය. ඔබ පාස්ටර් කෙනෙක්ද නැද්ද කියන දේ මත නෙවෙයි. යේසුස් වහන්සේ ඔබේ හදවත ඉඩ දීලා තියෙනවද නැද්ද කියන දේ මත ඒක නිගමනය වෙනවා. ඔබේ ගෙදර හැම අඳුරු බලයක් කැඩෙන්න යන ඔබේ යාඥාවේ. ඔබේ වැඩ සිටියුව ඔබ නිවසකට යද්දී ඒ නිවස වෙනස් වෙන්න යනවා. එහෙනම් අපි වැටිලා ඉන්න තැනින් ජයගන්නේ කොහොමද? නෙහෙමියා පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියේ ඉඳලා කියනවා නෙහෙමියා ගැන අර ඒ රටින් ආපු අයගෙන් අහනවානේ නෙහෙමියා කොහොමද ඒ රට? ඒ මිනිස්සයා කියනවා හනානි ඒ රටේ මිනිස්සු විපත්තියෙන් නින්දාවෙන් බලාපොරොත්තුවක් නැහැ. පවුරු කැඩිලා ගෙදර තාප්ප නැහැ, දොරවල් නැහැ, කන්න නැහැ. ඒක හරියට ඔබ මේ දවස්වල නුවර ගිහිල්ලා ගම් වතුරට කඩාගෙන වැටුණු ගෙවල් දැක්කා වගේ. මේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක් නැහැ. ගෙදර ඔක්කොම නැහැ, නිකන් ඉන්නේ. රෙදි කෑලි ටිකක් විතරක් තියෙනවා. හදවත කැඩෙනවා උංග දැක්කාම. අපිට තියෙනවා උන්ට නෑ අද. තව අවුරුදු ගාණක් යයි උන්ට ඒව ගොඩනගා ගන්න. අපේ සමාජය එහෙමයි. අපේ නගරය එහෙමයි. මට අද පොලිස් වාර්තාවක් කවුරු හරි එවලා තිබුණා. ඒක කියලා තියෙනවා රාත්‍රී 8න් පස්සේ ගමන් නොයනවා නම් හොඳයි.
රත්තරම් බඩු පැලඳගෙන යන්න එපා. වටින දේවල් අරන් යන්න එපා. ක්‍රෙඩිට් කාඩ් අරන් යන්න එපා. සල්ලි වැඩිපුර ගෙනියන්න එපා. රටේ හැම තැනම මංකොල්ල සිදු වෙනවා කියලා. මිනිස්සු ඝාතන සිදු වෙනවා කියලා. පොලිසියෙන් නිවේදනයක් රට පුරා යවමින් ඉන්නවා. ඔබේ දරුවන් ඉක්මලින් පාසලට ගෙදර ගෙන්න ගන්නට. පාසලට යවද්දි ප්‍රවේශමේ, ගෙදර තනියම තියලා යන්නේ ප්‍රවේශමේ. දැන් මෙහෙම කරද්දි අපි කොහොමද ජීවත් වෙන්නේ? අපේ රට ගැන අපිට මොකද්ද තියෙන කැක්කුම? අපේ රට වෙනුවෙන් අපි මොනවද කරන්නේ? මේ සභාව තුළ යේසුස් වහන්සේ දැනගන්න ඉස්සලා මිනී මරලා හිටපු අය අද යේසුස් වහන්සේගේ දරුවෝ ලෙස අහිංසකව ජීවත් වෙනා ඉන්නවා. යේසුස් වහන්සේ නිසා උන්ගේ ජීවිත වෙනස් වෙලා. ආමෙන්. හැබැයි එළියේ ඉන්න මිනිස්සු වෙනස් කරන්නට ඔබ සහ මාව තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ භාවිතා කරන්න. නෙහෙමියා මේ වචන අහපුවාම කියනවා මම මේ වචන ඇසූ කල හිඳගෙන අඬා කීප දවසක් වැළපි निराहारව සිට. නිකන් හොඳට ගන්න. මම මේ වචන අසලා හිඳගෙන ඇඬුවා. ඇයි හිටගෙන ඇඬුවේ නැත්තේ? හිට ගන්නවත් වාරු නැහැ. කකුල් වල ශක්තිය නැති වෙලා. අපි කවදා හරි අපේ රට ගැන ඒ විදිහට හිතලා තියෙනවද? අපි දේව දරුවෝ. අපි සමහරවිට අපේම පුංචි දේවල් තමයි අපේ ફોකස් එක. අපේ ලොකු විෂන් එක අපිට නැති වෙලා. නමුත් උන්වහන්සේ මේ පැයේ අපේ නගර, අපේ ලෝකය, අපේ දේශය දිහා බලමින් ඉන්නවා. මිනිස්සු බලන් ඉන්නවා. කවුරු හරි ඔවුන්ට ඇවිල්ලා සැනසීමේ වචනයක් කියනකම්. මට ආසයි නමුත් මේ වෙලාවේ පෙන්වන්න බෑ. අපි මාතලේ ගියාම ඔබ හදලා දුන්නු බත් පැකට් ඔබ වැය කරලා ගෙනාපු දේවල් වලින් කාන්තාව එකතු වෙලා හදලා දුන්නු දේ අපි ගිහිල්ලා ඒ බත් පැකට් එකක් දෙනකොට එක කාන්තාවක් ළමෙක් තියන් හිටියා. එයා අතට අරගෙන එයා අඬන්න ගත්තා. මං ඇහුවා ඇයි කියලා. එයා කිව්වා කෑම එකට වඩාස ඔයගොල්ලෝ ආපු එක කොච්චර හොඳද අපිට කවුරු හරි ඉන්නවා කියලා හැඟෙනවා. කවුරුත් අපෙන් එන්නේ නැහැ බලන්න. අපෙන් කොහොමද කියලා අපිට කවුරුත් නැහැ කියලා හැඟෙන්නේ. එයාගේ බඩගින්න එයා හිටියේ උදේ ඉඳලා. ඉස්සරින්ද රයින් පස්සේ කාලා නැහැ. නමුත් එයාට බත් එකට වඩා සැනසීමේ වචනයක් ගෙනෙන මිනිස්සෙක් එයාට ඕනේ වුණා. ඒ මිනිස්සයා යවන්න තමයි ඔබ උදව් කරේ. නමුත් ඒ වගේ 100,000 ගණනක් අපේ නගරේ ගම්වල ඉන්නවා. එහෙම තියෙද්දි අපිට පුළුවන් 2026 ලස්සනට AC දාපු මේ ලස්සන හෝල් එකේ ඇවිල්ලා පැය දෙකක් ඉඳලා අපිට කියන්න අපේ ක්‍රිස්තියානි ජීවිතේ ජීවත් වුණා කියලා නෑ. යමක් සිදු වෙන්න ඕනේ. යේසුස් වහන්සේ ආවේකට අපිව කූල එකක තියලා පහසු සැප පහසු ජීවිතයක් දීලා අපේම කාරණා ගැන හිඳලා ජීවත් වෙන්න නොවේ. අපිට තියෙන මේ එක ජීවිතය උන්වහන්සේ පෙන්වුවා ජීවිත රටාව. එයා ඒ වචන අහලා ඇඬුවා. කීප දවසක් වැළපුණා. निराहारයෙන් හිටියා. ඊට පස්සේ කියනවා ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඉදිරියේ මෙසේ යාඥා කළමි. එයා යාඥා කළා. ඒ යාඥාව දිගටම ගිහිල්ලා අන්තිම හරිය මෙන්න මෙහෙම කියනවා. මට හරි කැමතියි කොටසට. 6 වෙනි වගන්තිය කියනවා ඔබගේ මෙහෙකරුවෝ ඊශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔබගේ මෙහෙකරුවා වූ මා විසින් දැනට රෑ දහවල් ඔබ ඉදිරියේ ඔප්පු කරන යාඥාවද. මොන වෙලාවද යාඥාව ඔප්පු කරේ? මොන වෙලාවද ඔප්පු කරේ? රෑ දහවල්. මගේ බිරිඳ ඇහුවා අපි මොන ආහාර වේලද නතර කරන්නේ? උදේකද දවල් එකද රායකද? මට ටිකක් වෙලා ගියා කල්පනා කරන්න. ඇයි මේ දෙයියෝ? අපේ කන්සර්න් එක මේ දෙයියෝ. මං කියනවා මට හැංගිච්ච දෙයි. මොන කෑම වේලද නතර කරලා කරන්න කියලා හිතන්න මට ටික වෙලාවක් ගියා. එච්චර මම වැටිලා. මම ඉස්සර දවස් ගණන් ඉඳලා තිනවා निराहारව. මම ඔබට කියන්න. ඒක මට වුණා. හැබැයි මෙයා රෑ දහවල් යමෙක් කියන්නේ රෑ දවල්ුත් එහාට තිබුණ එක ફોකස් එකයි. මේ මිනිස්සු විනාශ වෙනවා.
මේ නගරය විනාශ වෙනවා. එයා යාඥා කළා දෙවියන් වහන්සේට. ස්වාමිනී, එවැනි ආත්මයක් අපිට එවන්න. යමෙක් දෑත් ඔසවන්න. යමෙක් කියන්න ස්වාමිනී මට එවැනි ආත්මයක් දෙන්න. රෑ දහවල් ඔබව සොයන ආත්මයක් දෙන්න. යම් කෙනෙක් එක යාඥාවක් කරන්න හඬ ඔසවලා. ස්වාමිනී, රෑ දහවල් ඔබව සොයන ආත්මයක්. රෑ දහවල් ඔබව සොයන ආත්මයක්. රෑ දහවල් ඔබව සොයන ආත්මයක් දෙන්න ස්වාමිනී. දෙන්න ශුද්ධාත්මිනී ආශිර්වාදය. එයයි දන්නවද? උන්වහන්සේව සොයන අයට උන්වහන්සේ සම්මුඛ වෙනවා. උන්වහන්සේ සොයන අයට උන්වහන්සේ සම්මුඛ වෙනවා. උන්වහන්සේ මිනිසෙක් වෙතට එද්දී උන්වහන්සේ කවදාවත් හිස් අතින් එන්නේ නැහැ. උන්වහන්සේ එන්නේ ස්වර්ගික උරුමයක් සමගයි. හාලෙලූයා. උන්වහන්සේ කවදාවත් හිස් අතින් එන්නේ නැහැ. මට මතකයි මම පුංචි කාලේ කණ්ඩ බිස්කට් නැහැ, ටොෆි නැහැ, බලන්න ටීවී නැහැ, මුකුත් නැහැ. ඔහේ වැටිලා ඉන්නවා. දවල්ට දුන්නොත් කාලා එක කාලා සම්බෝලයි බතුයි කාලා රැයට දෙනකම් බලන් ඉන්නවා ඊළඟට සම්බෝලයි බතුයි කන්න. ඉතින් එහෙම ඉන්න කාලේ මට මතකයි මගේ තාත්තගේ තාත්තා මම කියන්නේ සීය පප්පා කියලා. එයා පාසල් ගුරුවරයෙක් අඳින්නේ නැෂනල්. එයා හිටපු ගමන් කොළඹ ඉඳලා කුරුණෑගලට එනවා අපිව බලන්න. එයා එනකොට මම දන්නවා එක දෙයක්. එයා ඇවිල්ලා පළවෙනි මිනිත්තු 5 එයා එන්නේ නැෂනල් එකට අත දාගෙන. ඇවිල්ලා උස්වත්තේ පෙපමින්ට්ස් කියලා තිබුණා ඒ කාලේ. ඒකක් අරන් එනවා. සීය පප්පා එද්දි මම මූණ නෙමේ බලන්නේ. සීය පප්පගේ සාක්කුව බලවල කැරකි කැරකින්න. සීය පප්පත් දන්නවා මේ කොල්ලා කැරකෙන්නේ මේක ගන්න. මිනිත්තු 5කින් විතර පස්සේ හොම කරලා මට දෙනවා. මම දන්නවා මගේ සීය පප්පා එනවා නම් කවදාවත් නිකන් එන්නේ නැහැ. අනිවාර්යෙන් උස්වත්තේ පෙපමින්ට් එකක් ගේනවා. ඔබ දෙවියන් වහන්සේව හොයුවොත්, යමෙක් කැඳ දෙවියන් වහන්සේව හොයුවොත්, අපි යාඥාව නෙමේ හොයන්නේ. අපි යාඥා කරද්දී යාඥාව නෙමෙයි හොයන්නේ. යාඥාව පස්සේ නෙමෙයි අපි යන්නේ. අපි යාඥාව තුලින් දෙවියන් වහන්සේවයි හොයන්නේ. මහෝත්තම උසස් සියලු බලය ඇති, සියල්ල වෙනස් කරන්න බලය ඇති, ජීවිත වෙනස් කරන, ගොඩනගපු නැති දේවල් ට්‍රාන්ස්ෆර් කරන, වඳ තනින් දේවල් උපදවන, කාන්තාරේ ජලය දෙන, මාවත් නැති තැන මාවත් දෙන, කිසිවක් නැතිව මිනිස්යන්ව ඔසවන, දිලින්දාව ඔසවන, ජීවිත පරිවර්තන වෙනස් කරන දෙවියන් වහන්සේවයි අපි ඔසවන්නේ. උන්වහන්සේවයි අපි හොයන්නේ. අපි නිකන් යාඥාවක් කරනව නෙමේ. යාඥාවක් නෙමේ අපි හොයන්නේ. දින 21 යාඥාව නෙමේ අපිව වෙනස් කරන්නේ. දෙවියන් වහන්සේ අපිව වෙනස් කරන්නේ. ඒ දෙවියන් වහන්සේව හොයන්ට අපි දින 21ක් වෙන් කරගෙන උන්වහන්සේව හොයන්ට හිතලා තියෙනවා. මට මතකයි අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා දින 21 යාඥාවට ආවා යුවලක්, ප්‍රසන්න සහ නේහා. දරුවෝ හිටියේ නැහැ. 21 වෙනි දවසේ හරි නේද? කවුරු හරි එක මාත් එක්ක එකඟ නම් අතෝසල පෙන්නරෝ සාක්ෂි. දරුවෙක් ලැබුණා කියලා, දරුවෙක් පිළිසිඳිලා කියලා දැනගත්තා 21 දවසේ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. තව දෙයක් වුණාද එහෙමම? ඔයාටත් එහෙම දෙයක් වුණාද? මේ දෙවෙනි සාක්ෂිය ඒ දරුවෙක් සම්බන්ධවමයි. අමාරුකමක් තිබුණා. ඒ යාඥාව අවසානයේ. යාඥාවෙන් පස්සේ ස්වාමීන් වහන්සේ බලවත් දේවල් කරා. අද අපි උන්වහන්සේව සොයන්නේ නැහැ. අපි ඉරිදා දේව මෙහෙකට ඇවිල්ලා හිතනවා දෙවියන් වහන්සේ ඔක්කොම අනිත් පැත්තට හරවලා වෙනස් කරන්න ඕනේ කියලා. හැබැයි නෙහෙමියා රෑ දහවල් දෙවියන් වහන්සේව හෙව්වා. මතක තියාගන්න. එයා ජොබ් එකක් කරපු නැති මිනිස්සෙක් නෙමෙයි. රස්තිය අධිකාරියෙක් නෙමෙයි නෙහෙමියා. වැඩක් නැතුව හිට කෙනෙක් නෙමෙයි. බාගෙට රස්සාව කරපු කෙනෙක් නෙමෙයි. එයා ෆුල් ටයිම් ජොබ් එකකුත් කරා. රජතුමාගේ හැම කෑම වේලක් එයා රහ බලන්ටත් ඕනේ. රහ බල බල නිරාහාරයෙන් හිටියා. කොහොමද ඒ වැඩේ? මම හිතනවා පොඩ්ඩක් දිවේ ගෑවා. තුක් ගෑවා ඊට පස්සේ. ගිල්ලේ නෑ. එයා ජොබ් එක කළා. එයා රජුගේ ආහාර ටෙස්ට් කරන කෙනා. ඒ ජොබ් එක අතහැරියේ නෑ. බෑනේ බ්‍රද යාඥා කරන්න රස්සාව. බෑනේ බ්‍රද උයන්න තියනවනේ. උයන අයට නෙමෙයි දෙවියන් වහන්සේව හම්බෙන්නේ. රස්සාව කරනකොට නෙමෙයි දෙවියන් වහන්සේව හම්බෙන්නේ. යමෙක් යාඥාවෙන් උන්වහන්සේව හොයනවාද? ඒ දෙවියන් වහන්සේව අය අත්දකින්න යනවා. නෙහෙමියා රස්සාවක් කර
එයා යාඥා කළා කියන ඔබේ දරුවා රෑ දහවල් ඔබ ඉදිරියේ ඔප්පු කරන යාඥාව අසන්න. ස්වාමිනී ඔබට විරුද්ධව කළ පව් කියා දීම. එයා කියනවා ඔයාට විරුද්ධව කරපු පව් කියා දීම අසන්න පිණිස ඔයාගේ කන් දෙක අපිට වඩා වෙනස් නේද? ඔයාගේ කන් දෙක ඇරි ඇස් ඇරි අපි නම් කියන්නේ අපේ පව් ස්වාමිනී ඇස් වහගන්න. අනේ කන් වහගන්න. right? මංගාවට ආවා තරුණියක්. මම මේක කියන්නත් එයා ආවා. එයා මගෙන් පුදුම ඉල්ලීමක් ඉල්ලුවේ. එයා වැරදි සම්බන්ධයක් විවාහකයි අනියම් සම්බන්ධයක් තියෙනවා එයාට. හැබැයි එයාගේ අම්මට පිළිකාවක්. ඒ පිළිකාවට යාඥා කරන්න එයාගේ ගෙදර ඉන්දියාවෙන් ආපු අනාගත වක්තෘ කෙනෙක් එනවා කියලා. හෙට එනවා. මේ කාන්තාව අද ඇවිල්ලා මට කියනවා පාස්ටර් මට යාඥා කරන්න මට අතින් මේක වුණා. ඒක අරයට අහු නොවෙන්න කියලා මට යාඥා කරන්න. අපි වැඩ එහෙමයි. අපි නිකන් මොන හරි කාලා ටොෆිය කටේ දාලා බේරෙන්න බලන අයනේ. තරහ වෙන්න එපා කිව්වට. දෙවියන් වහන්සේත් එක්ක අපිට දෙවියන් වහන්සේට සරදම් කරන්න කාටවත් බෑ. ඔබ 5 ස්ටාර් එකට ගියත් සරම ඇඳත් කෝට් එක ඇඳත් සූට් එක දැම්මත් 5 ස්ටාර් හිටියත් 3 ස්ටාර් හිටියත් ස්ටාර් එක නැති වුණත් ගමේ කඩේට ගියත් පාපය පාපයමයි. වරදක් වුණොත් වරදමයි. දෙවියන් වහන්සේගේ ඇස් ඉරලා තියෙනවා. හැබැයි නෙහෙමියා කියනවා මගේ වරද මට වැරදුනා. මගේ වරද ඔයා දකින්න ස්වාමිනේ. මගේ පාපය ඔයා අහන්න. බලන්න එයාගේ හાર્ට් එක. එයා නොබියව තමාට වැරදිච්ච තැන පිළිගත්තා. මගේ දේවසේවයේ මම අත්දැකලා තියෙනවා පාස්ටර් කෙනෙක් විදිහට. ඊට වැදගත් දෙයක්. මට මේක තේරුම් ගන්න අමාරු වුණා. දේව සේවකෙක් සභා පාලකයෙක් විදිහට මම අත්දැකලා තියෙනවා මිනිස්සු කාණ්ඩ දෙකක් මම අත්දැකලා තියෙනවා. සමහර මිනිස්සු එනවා පෞල් ප්‍රශ්නයකට හෝ විවාහය හෝ ජීවිතේ හෝ ඒගොල්ලෝ ඇවිල්ලා මේගොල්ලෝ කියනවා මේ පාස්ටර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් බ්ලෙස් කරගන්න රයිට් ඕකේ. තව කොටසක් ඉන්නවා ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා පාස්ටර් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම රැයට අසභ්‍ය දේවල් බලනවා. මම මගේ වයිෆ්ට අවිශ්වාසවන්තයි. මම කාමර අරගෙන අනිත් භාර්යාවොත් එක්ක මේ කාන්තාවොත් එක්ක ගණිකාවොත් එක්ක මම ගිහිල්ලා තියෙනවා. මට තාමත් යන්න හිතෙනවා පාස්ටර්. ගියරිදත් පල්ලි ගිහිල්ලා යන ගමන් මම ගියා. ඒගොල්ලෝ එහෙම කියපු අය ඉන්නවා. සමහරවිට මේ ගෘහේ දැනුත් ඉන්නවා. ඔයාගේ හස්බන්ඩ් දිහා බලන්න එපා දැන්. ගෙදර ආරවුල් ඇති කරගන්න එපා. හැබැයි මං අඳුරගෙන තියෙන දේ මේකයි. අර ඇත්ත කියන මිනිස්සයා කෙරෙහි මගේ හදවතේ මිනිස්සයට පුදුම විදිහට ඇලුම් වෙනවා. විවෘත වෙන කෙනාට හදවත ඇලුම්. ඒ මිනිස්සට උදව් කරන්න, එයා ගැන යාඥා කරන්න. මේ මිනිස්සයා සත්‍යවාදී කෙනෙක්. දද දෙවියන් වහන්සේට ඕනේ අපේ ආගමික ඇඳුම් වලින් වට කරගෙන ලස්සන ආගමික වචන ටිකක් කියලා ජීවත් වෙන එක නෙවෙයි. උන්වහන්සේ ඉස්සරහට අපි ඉන්න විදිහට ඇවිල්ලා ස්වාමිනී මට වැරදුනා මට සමා වෙන්න. නෙහෙමියයි වගේ යාඥා කළා. කාලය අපි ඉස්සරහට ගෙන යනවා. එයා මේ යාඥා කළා. එයා මොනවද කරේ? එයා වාඩි වෙලා ඇඬුවා. එයාට ශක්තියක් තිබුණේ නැහැ. එතනින් නතර වුණේ නැහැ. එයා යාඥා කර ඉන්නකොට එයාගේ හදවතට දර්ශනයකුත් එනවා. මේ නගරය ගැන. ඇත්තටම ඒ යාඥාව කරද්දි මම මේ ගැන දැන් ගොඩක් කතා කරන්න යන්නේ නැහැ තව. නෙහෙමියට උනේ මේකයි. දෙවියන් වහන්සේ කල්තියාම නෙහෙමියාව ලෑස්ති කරලා තිබුණා. දැන් හරි වෙලාවේ දෙවියන් වහන්සේ යමක් කරනවා. ඒ දේ මේකයි. මම මේ විදිහට කියන්න. දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා නෙහෙමියා තුලින් මහත් වූ දෙයක් කරන්න. හැබැයි නෙහෙමියා තුලින් මහත් වූ දේ කරන්නට පෙර දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා නෙහෙමියා තුල මහත් වෙනසක් ඇති කරන්න. ආමේන්. සමහරවිට ඔබ හිතනවා ඔබේ ගෙදර වෙනස් කරන විදිය. සමහරවිට ඔබ යාඥා කරන ඔබේ පුරුෂයා වෙනස් වෙන්න ඕනේ. අම්මා තාත්තා වෙනස් වෙන්න ඕනේ. දරුවෝ වෙනස් වෙන්න ඕනේ. බිරිඳ වෙනස් වෙන්න ඕනේ. අයියා වෙනස් වෙන්න ඕනේ. දැනස කියනවා නෑ පොඩ්ඩක් ඉන්න.
ඉස්සෙල්ලා ඔයා වෙනස් වෙන්න. මට ඕනේ ඔබ තුල යමක් කරන්න. අපි ඉක්මන්. මගෙන් කෙනෙක් ඇවිල්ලා පාස්ටර් දැන් තුන්වෙනිදත් පහුවෙලා සේවය පටන් ගන්න නැද්ද? පොඩ්ඩක් ඉන්න. සේවයේ ඉන්න. දෙවියන් වහන්සේට ඉස්සෙල්ලා ඕනේ මන් තුල යමක් කරන්න. සේවය මා තුලයි. හලෙලූයා. සේවය මං කරන දෙයක් නෙමෙයි මා තුල සිදුවෙන දෙය. ආමෙන්. කීදෙනෙක් ඔබ එකඟද? ඔබේ ජීවිතය තුලින් ඔබේ ගෙදර, ඔබ රස්සාව කරන තැන, ඔබේ බිස්නස් එක තුල, ඔබගේ අධ්‍යාපනය තුල, ඔබගේ නෑදෑයෝ අතර සම්බන්ධතා, ඔබේ අනාගතය හරියන්න නම් දේවල් පහු කරලා පැනලා යන්න එපා. පළවෙනි දේ දෙවියන් වහන්සේට ඉඩ දෙන්න. ඔබේ හදවත තුල උන්වහන්සේට කරන්න ඕනේ දේ කරන්න ඉඩ හරින්න. අපි අහන්න ඕනේ අද මොනවද දෙවියන් වහන්සේට මන් තුල කරන්න අවශ්‍ය? උන්වහන්සේට ඕනේ අපිව වෙනස් කරන්න. අපේ ඇදහිල්ල උන්වහන්සේට ඕනේ ශක්තිමත් කරන්න. ඇදහිල්ලේ හදවත. ඇදහිල්ල ගොඩක් අවශ්‍ය දෙයක්. නැතුව බැරි දෙයක්. ඇදහිල්ල හැම දෙයකටම සම්බන්ධයි. සතුරට ප්‍රේම කරන්න ඇදහිල්ල ඕනේ. නැති කෙනාට දෙන්න ඇදහිල්ල ඕනේ. දෙවියන් වහන්සේට අත්ඔසවල නමස්කාර කරන්න ඇදහිල්ල ඕනේ. යාඥාවක් කරන්න ඇදහිල්ල ඕනේ. තමුන්ගේ දරුවව යාඥා කරලා ගමනක් පිට කරන්න ඇදහිල්ල තියෙන්න ඕනේ. රෝගයක් වුණාම ඇදහිල්ල තියෙන්න ඕනේ සුවය ලබන්න. ඇදහිල්ල හැම දෙයකට. ඒ නිසා ස්වාමින් වහන්සේ මගේ මන් තුල මගේ ඇදහිල්ල මම මේ දවස්වල මං කියමින් ඉන්නේ ස්වාමිනී ඔයා මන් තුල යමක් කරන්න. මට සේවය කරන්න පුළුවන් නෑ. ස්වාමිනී ඉස්සෙල්ලා මගේ හදවත තුල යමක් කරන්න. මම කැමති නැති තැන් තියෙනවා මන් තුල. මේ රසික තුල කැමති නැති දේවල් තිබෙනවා මං ගාව තාම. ස්වාමිනී ඒ ඔයා වෙනස් කරන්න. ඒක ඔබ අහන්න අවශ්‍යයි. අපේ වැරදි පුරුදු වෙනස් වෙන්න ඕනේ. මොනවද අපේ තියෙන වැරදි පුරුදු? සමහරවිට බිරිඳ උයවලවල මහන්සියෙන් දීපු ගම මන් දන්නේ කවුරු වගේ ගත්ත ගමන් සමහර අය කාලේ ඉවරයි. තෙන්දුල්කා වගේ. හයිසො ටයක් ගහුවා වගේ. හරි. No thank you nothing. දෙවියන් වහන්සේට ස්තුති නැහැ, බිරිඳට ස්තුති නැහැ. ගත්ත කෑවා, දැන් අපි ගණ ගියා. දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඔයාගේ බිරිඳ ගියා අවුරුද්ද හිටපු එකටම ස්තුති කරන්න. ඔයා එහෙම කරන කෙනෙක් නා. දරුවෝ දෙමාපියන්ට ස්තුති කරාද බලාගත්තට? මහන්සි වෙලා රස්සාව කරාට තාත්තා අම්මා. දෙමාපියෝ දරුවන්ට ස්තුති කරාද? ස්තුතිය යමක් ඇති කරනවා. අපේ වැරදි පුරුදු. උදේ නැගිටපු ගමන් ෆෝන් එක අතට ගන්න එක වෙන්න පුළුවන්. අපේ ඇදහිල්ල මරලා තියෙනවා. රෑ නිදා ගන්න ඉස්සෙල්ලා ෆෝන් එකේ ඉන්නවා. අපේ ඇදහිල්ල මරලා තියෙනවා. අපේ යාඥා ජීවිතේ මරලා තියෙනවා. රැට අසභ්‍ය දේවල් හිත ජීවන නිදාගෙන උදේ නැගිටින්නේ කොහොමද යාඥා කරන්න? ඉරිදා වෙද්දී අපි කඩා වැටිලා මිනිස්සුන්ගේ ඕපදූප පැය ගණන් කතා කරනවා. අපේ හදවත් තිත්තකමින් පිරීලා ප්‍රශංසාවක් නැහැ, ධෛර්යයක් නැහැ. දේවෙලි දරව්වක් අපිට නැති වෙලා. අපේ ජීවිතවල මොන හරි වෙනස් වෙන්න තියෙනවා. එක්ක අපි වෙනස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් 25 24 ආපු විදිහටම අපේ ජීවිතේ තියෙන 26 කියන එකම අවුරුද්දත් ඒ විදිහටම යන්න පුළුවන්. නමුත් මගේ යාඥාව අපි වෙනස් වෙලා අපේ වෙනස් වීම තුලින් දෙවියන් වහන්සේ වෙනස් වීම හට ගන්නවන්න කියලා. ආමෙන්. අපේ දුර්වල මානසිකත්වය වෙනස් වෙන්න ඕනේ. වෛද්‍යරේ පොඩි ලෙඩක් කිව්වම අපි ගොඩක් බයයි. මම දන්නේ ඔබට තියෙනවද කියලා මට තියෙනවා. වැටෙනවා. ලෙඩකුත් නෙමෙයි එන්න පුළුවන් කිව්වම බය වෙලා ඉවරයි. දුර්වල මානසිකත්වය. සමාව දෙන්න බෑ. පිළිගන්න බෑ. අනිත් අයව අගය කරන්න බෑ. තමුන්ගේ අඩුපාඩුවක් පිළිගන්න බෑ. ප්‍රශ්නයක් විසඳ ගන්න බෑ. අපි දුර්වල වෙලා. කෝ අපේ කිතුණුකම?
අපේ අතීත තුවාල අතීතයේ වෙච්ච දේවල් ගොඩක් දේවල් අපිට වෙලා ඇති. පහුගිය අවුරුද්ද මගේ හදවත ගොඩක් රිදිච්ච අවුරුද්දක්. මම ඔබට කියනවා. පහුගිය අවුරුද්ද මගේ හදවත ගොඩක් රිදිච්ච අවුරුද්දක්. ගොඩක් මිනිස්සු මට වැරදි කළා. හැබැයි දැනන්සේ මට මේකයි කිව්වේ. ඒගොල්ලෝ කොච්චර වැරදි කළා. ඔයාගේ හදවත තමා ප්‍රශ්නේ. ඔයාගේ හදවත හරි ගස්ස ගත්තොත් ඒගොල්ලෝ කොච්චර වැරදි කරත් ඔයාට සමාව දෙන්න පුළුවන්. දැනන්සේ මට chance එකක් දුන්නේ නැහැ. ස්වාමීන් වහන්සේට මම කිව්වා ස්වාමිනී මෙන්න evidence, මෙන්න කොළ, මෙන්න WhatsApp, මෙන්න messages. True, ඇත්ත. හැබැයි දැනන්සේ කිව්වා නෑ. මටත් එහෙම අය හිටියා. මාත් එක්ක එක මේසේ කාලා පාවලා දුන්නා හිටියා. ඔයාගේ හදවත අපිට මිනිස්සු කරන දේවල් නෙමෙයි. මොන දේ කළත් අපිට පුළුවන් නම් මිනිස්සෙක්ට සමාව දෙන්න, පිළිගන්න. හැබැයි එතන වෙනස් වෙන්න ඕනේ මේ අවුරුද්දේ. මොකද අපිට තියෙන දර්ශනයක් ඉටු කරන්න. අපි කාගේ අතින්ද වැරදි නොවෙන්නේ? කාගේ අතින්ද වැරදි නොවෙන්නේ? හැබැයි මම මේක ඔබට කිව්වට හරි අමාරුයි. මම මේ දින 21ම උන්වහන්සේගෙන් ඉල්ලන්න යනවා දන ගහලා මගේ හදවත ඔයාව ශක්තිමත් කරන්න, සමාව දෙන්න. මම ඒක කිව්ව දවසේ ඉඳලා 5 දිනක් විතර හම්බෙලා සමාව දිවිතට සමාව දුන්නා. අමාරුයි. මේවා අපේ ශක්තියෙන් කරන්න බෑ. සමහරවිට ඔබේ බිරිඳත් එක්ක කතා නොකරපු ඇති. ඔබේ පුරුෂයාත් එක්ක කතා නොකරපු ඇති. ඔබේ දෙමව්පියොත් එක්ක කතා නොකරපු ඇති. ඔබත් එක්ක ජොබ් එක කරන තැන අයත් එක්ක කතා නොකරපු ඇති. හරි අමාරුයි කියන්න. මම දෙන්නෙක් හම්බුණා මම කිව්වා. මාත් එක්ක එකට වැඩ කරන දෙන්නෙක් හම්බුණා. මම කිව්වා මම මේක කියන්නේ මගේ හදවත නිදහස් කරන්න. ඔය දෙන්න කරපු මේ දෙයින් මට මෙහෙම හැඟුණා. හැබැයි මම ඔය දෙන්නට ආදරේ. ඔය දෙන්නගේ ආදරෙත් මට ඕනේ. හැබැයි මට මෙහෙම හැඟුණා. අපි රෙකන්සයිල් වුණා. බයි දුක්ඛිත කාරණය පාස්ස කෙනෙක්ට දවස් 21ක් මදි වගේ සෑහෙන්න ඕනේ. මොකද කට්ටිය වැඩි වෙන තරමට ප්‍රශ්නත් වැඩිනේ. ඔබට මොනාරි විසඳ ගන්න තියෙනවද? යටපත් කරන් ඉන්න එපා. තාත්තා පොඩි කාලේ සලකපු විදිය ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න තාත්තට. යට ගහලා ඉන්න එපා. ඒවා කතා කරොත් ප්‍රශ්න තමයි. එපා කතා කරන්න. මේ යාඥාව කියන්නේ ඒකයි සැබෑකම ඉස්සරහට ගේන්න. ගීතිකා කියලා ප්‍රශංසා කළා, හාලෙලූයා කියලා, ප්‍රේස් ද ලෝඩ් කියලා. ගෙදර ගිහිල්ලා පූසට ගහන එක වයිෆ් එක තරහට ඒක නෙමෙයි නිරාහාරය. හදවත පවිත්‍ර කරන්න. හොයලා බලන්න හදවත. මන්ද ඔබේ හදවතින් තමා දෙවියන් වහන්සේගේ ආලේපයේ බලය ගලාගෙන යන්නේ. අපිට වඩා වැදගත් මොකද්ද? ඒ නිසා අපි ජීවත් වෙනකම් අපිට පුළුවන් මෙතන තියාගෙන ජීවත් වෙන්න. නමුත් අපි තෝරගන්නේ මොකද්ද කියන දේ වැදගත්. අපේ ආත්මික ජීවිතේ වැදගත්. අපේ ආත්මික ජීවිතේ හරිය වෙනස් වෙන්න ඕනේ. යාඥාව වෙනස් වෙන්න ඕනේ. ඕඩ එක වෙනස් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ සම්බන්ධ මුදල් ගැන මුදල් එනකොට අපි දන්නේ මොනවද කරන්නේ? ණය ගන්නකොට කොහොමද ගන්නෙ? අපි දෙවියන් වහන්සේව අමතක කරලා අපි ඒවා හරි ගස්සන්න ඕනේ. අපි නිකන් සිහින මෙව්වට බෑ මේ අවුරුද්දේ මම මෙහෙම කරනවා කියලා. ඉස්සරලා අපේ රටාව වෙනස් කරන්න ඕනේ. දෙවියන් වහන්සේ කවදාවත් මට දෙන 10ත් එක්ක මම හරියට ගනුදෙනු කරනකම් මට දෙන එක සපත්තුව මම හරියට පිහිදලා අඳිනකම් මට සපත්තු ජෝඩු 10ක් දෙන්නේ නැහැ. මං 72 ඉපදිලා වයස හදා ගන්න කමක් නැහැ. කමක් නැහැ. 72 ඉපදිලා 94 වෙනකම් එක සපත්තු ජෝඩුවක් තමයි අවුරුදු 2ක් 3ක් දාන්නේ. හැම යනකම් දාන්නේ. හැබැයි මම එක දෙයක් ඉගෙන ගත්තා මගේ අයියාගේ. මූණ බලන්න පොලිෂ් කරනවා. පිහිදලා ආදරෙන් බලනවා. අද මට සපත්තු වලින් ප්‍රශ්නයක් නැහැ.
මං සපත්තු හැමතිස්සෙම පුළුවන් නම් කාට හරි දෙනවා. මට ඕනේ තරම් තියෙනවා සපත්තු. දැන් ASCII මට දීලා තියෙනවා. මං සල්ලි දීලා අරන් නෙමෙයි මට දීලා තියෙනවා. හම්බෙලා තියෙනවා. මං සපත්තු ගැන නෙමෙයි කතා කරන්නේ. ඔබට තියෙන එක දෙයට ඔබ විශ්වාසවන්ත නැතිනම් දැන් ASCII කොහොමද ඔබට මට තව දෙයක් දෙන්නේ? එනිසා මේ දින 21 අපි තීරණයක් ගමු. නෙහෙමියා මෙන්න අපේ හදවත් අපිට වැරදුණු තැන් අපි හිතමු. ඒවා පහු කරලා යන්න එපා. ඒවා පහු කරලා සේවයේ පටන් ගන්න හදන්න එපා. ඒවා පහු කරලා විවාහය ඔහේ ඉස්සරහට යන්න හිතන්න එපා. ඔබගේ බිරිඳ ඔබේ පුරුෂයාත් එක්ක වාඩි වෙන්න, ඔබේ දරුවොත් එක්ක වාඩි වෙන්න, තනිවම වාඩි වෙන්න, දෙවියන් වහන්සේගේ පාමුල වාඩි වෙන්න. අන්න ඒ නිසා තමයි එක දවසක් දාලා තින්නේ පවුලක් හැටියට. එක දවසකුත් මදි. මෙතන වැඩේ අපි ඔක්කොම හැමදාම ඇවිල්ලා යාඥාවක් කියලා අපි ඔක්කොමලා කෑ ගහලා යන එක නෙමෙයි. සැබෑ යාඥාව දොරවල් බයිබලයේ කියනවා සැබෑ निराහාරයේ දොර වහගෙන යාඥා කරන්න. සමහර වෙලාවට සභාවේ වගේම අපි අපේ හදවත් සමහර දොරවල් වහන්න ඕනේ මේ කාලේ. මිනිස්සු මම යාඥාවට ආවද නැද්ද ඒවා දාලා නැහැ. ස්වාමිනී මගේ හදවත ඔයා වෙනස් කරන්න. මගේ ජීවිතය වෙනස් කරන්න. මගේ සිත වෙනස් කරන්න. මොකද මන් තුලින් තමයි මගේ පවුල දෙවියන් වහන්සේ වෙනස් කරන්නේ. තාත්තා වෙනස් වෙද්දි දරුවෝ වෙනස් වෙනවා. පුරුෂයා වෙනස් වෙද්දි බිරිඳ වෙනස් වෙනවා. බිරිඳගේ ලෙඩ රෝගත් නැහැ. මම ඔබට කියන්නම්. ඔව් මං අත්දැකලා තියෙනවා. මං දවසක් විතර සමහරවිට වරුවක් විතර මගේ බිරිඳත් එක්ක පොඩි දෙයකට කතා නොකර ඉන්නලා හවස් වෙනකොට එහා කියනවා මේවා රිදෙනවා කියලා. ඊට පස්සේ ડોක්ටර් ගාවට ගියා. ડોක්ටර් ලොකු නම් ටිකක් මේවා කියලා. අපි එතනම කොලේ කරලා එක්කෙනෙක් ඔපරේෂන් එකක් කරන්න ඉරලා දාලා ආවා. අපි ආඥා කරා අපි නිදහසෙන් ඉන්න දෙනවා. ඒ නිදහස ඉන්නකොට අපි ඇට කටු පවස්සෝ වෙනවා. හලෙලූයා. හලෙලූයා. සුවේ ගංගා ගලාගෙන යනවා. අපේ ගෙදර වෙනස් වෙන්න ඕනේ. අපේ නිවස වෙනස් වෙන්න ඕනේ. අපේ විවාහය වෙනස් වෙන්න ඕනේ. එනිසා ඔබ ඉරිද ඇවිල්ලා මෙතන ඉන්නේ මේ ඔක්කොම වෙනස් වෙන්නේ. ඔබ දොර වහගෙන මේ අවුරුද්දේ මේ දවස් 21 ඔබ කල්පනා කරන්න. ස්වාමිනී මගේ හදවත ඔයා වෙනස් කරන්න. මම හැංගි ඔයාව රවටන්න හැදුවා. එතනම මගේ ඇදහිල්ල බිඳිලානේ. මම දෙවියන් වහන්සේ මම හිතනවා නම් මගේ ෆෝන් එක අරගෙන මේක ඇටට ගියාම දෙවියන් වහන්සේට මේකෙන් පේන්නේ නැහැ කියලා මගේ ඇදහිල්ල කෝ? මගේ ඇදහිල්ල නැහැ. ඇදහිල්ල නැත්තම් මැරිච්ච කෙනෙක් කියනවා. අනේ නිසා තමාද සභාව මැරිලා ජීවනේ නැහැ, බලය නැහැ. අපි අහනවා ඒ දවස්වල නම් තිබුණ ආලේපේ දැන් මොකද? සභාව කියන්නේ ඔබත් මමත්. ළඟින් ඉන්න කෙනාට කියන්න සභාව කියන්නේ ඔබත් මමත්. ඒ නිසා මම මේක කියලා ඉවර කරනවා. ඔබ යාඥා කරන විට ඔබ යාඥා නොකලේ නම් right. ඒ කියන්නේ ඔබ යාඥා නොකර සිදුවෙච්ච දෙයක් තියෙනවා නම් ඔබ යාඥා කරන විට අනිවාර්යෙන් යමක් සිදු වෙනවා. යාඥාව යනු ඔබ දෙවියන් වහන්සේට ගරු කරන බවට සාක්ෂියකි. යාඥා කරනවා කියන්නේ ඔබ දෙවියන් වහන්සේට ගරු කරනවා. ඒක තව විදිහකට කියන්න ළඟ ඉන්න කෙනාට යාඥා කරනවා කියන්නේ දෙවියන් වහන්සේට ගරු කරනවා. ඒක අනිත් පැත්තට හරවලා ළඟ ඉන්න කෙනාට කියන්නේ දෙවියන් වහන්සේට ගරු කරන කෙනා යාඥා කරනවා. ඒ ඔබගේ තත්වය වෙනස් කිරීමට උන්වහන්සේගේ බලය ඔබ හඳුනා ගන්නා බවට සලකුණු. යාඥාවට පුළුවන් ඔබගේ තත්වය, හදවතේ තත්වය, සිතේ තත්වය වෙනස් කරන්න. එය දෙවියන් වහන්සේව ආකර්ෂණය කරයි. එනිසා මම ඔබ උතිරිමත් කරනවා. මේ දවස් 21 හැම දෙයකට පෙර සභාවේ වෙන්න පුළුවන්. සභාවේ පැයක් යාඥා කරන පැයකමාරක් ගෙදර සූම් එකේ පවුලක් විදියට. ඊට අමතරව අපි සිකුරාදා දවස්වල මම හිතන්නේ 9 ඉඳලා 11 මාර වෙනකම්. ඇයි අපි එහෙම දැම්මේ? අපිට ඕනේ පුළුවන් අය. ඔබට එන්න බැයි නම් ජොබ් එක තියෙනවා නම් වරදටපත් වෙන්න එපා. දැන් අසුබත් එක තරහ නැහැ. හැබැයි අපිට ඕනේ නිකන් වැටිලා ඔහේ යාඥා කර ඉන්නත් ඕනේ. අපිට දෙවියන් වහන්සේව ගොඩක් ඕනේ. දෙවියන් වහන්සේව නැතුව අපිට යන්න බෑ.
අපේ අනාගතය භයානකයි. අපි ලෝකය වෙනස් කරන්න ඉස්සෙල්ලා අපි වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා මේ දින 21 දැනස් අපිට දීලා තියෙන අවස්ථාවක්. ලෝකෙම යාඥා කරනවා. විශේෂයෙන් සිව් චතුරස්‍ර සභාව තවත් සභාවල් යාඥා කරනවා දින 21ක්. ලෝකෙම යාඥා කරනවා. ඒ කාලෙම අරගෙන අවුරුද්දේ හොඳම ටික මුල්ම ටික මහන්සි වෙන්න ඉස්සෙල්ලා ඔබ යාඥා කරන්න. ඔබ කල්පනා කරන්න මේ දවස්වල මොනවද වෙනස් වෙන්න ඕනේ? මගේ ජීවිතය වෙනස් වෙන්න ඕනේ මොනවද? පැත්තකට වෙලා වාඩි වෙලා මගේ කතාව වෙනස් වෙන්න ඕනේද? කතා රටාව වෙනස් වෙන්න ඕනේද? ඇසුරු කිරීම වෙනස් වෙන්න ඕනේද? මගේ පුරුෂයාට භාර්යාවට සලකන විදි අම්මට තාත්තට සලකන විදි වෙනස් වෙන්න ඕනේද? සමාව දෙන්න ඕනේ තැන් තියනවද? අසභ්‍ය දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවද? වෛශ්‍යාකම් තුල ඉන්නවද? කාම රාගයේ ඉන්නවද? නිතර වැටෙනවද මං කාට හරි කියලා උදව්ව ලබන්න ඕනේද? මේ කාලේව කරන්ට යන්ට හම්බන්තොට යන්ට ඇඹිලි පිටි යන්ට පොළොන්නරු කාත් පොළොන්නරු යන්ට කිව්වාට නෙමෙයි අපි පොළොන්නරු ඇත්ති නම් මං එයාට නෙමෙයි ටාගට් කරලා කිව්වේ. ඔබේ අම්මා තාත්තා දරුවෝ කවුරු හරි රටේ කොහෙ හිටියත් සමාව ගන්න ඕන නම් මේ කාලේ යන්න. අතින් වියදම් කරගෙන ගිහිල්ලා සමාව අරගෙන සමාව දීලා එන්න. ඒව නොකර යාඥා කරන්න එපා. බයිබලයේ කියන උන්වහන්සේ වෙතට එන්න ඉස්සෙල්ලා ඒව හරි ගස්ස ගන්න. මම ඔබව දිරිමත් කරනවා. දෙවියන් වහන්සේ ඔබේ හදවත මගේ හදවත තුළ විශාල දෙයක් කරන්න යනවා. අපි මේ ප්‍රතිචාරය දක්වන විට උන්වහන්සේ තමාගේ ලේව අපිව සෝදන්ට යනවා. පච්ච කෙටුණු තැන් උන්වහන්සේ මකන්ට යනවා. සුදු හිමෙන් අපිව පවිත්‍ර කරන්නට යනවා. අපේ අපරාධ උන්වහන්සේ මකන්ට යනවා. සෝදන්ට යනවා. අකීකරු පුත්තු වගේ ඌරු ගඳත් එක්ක අපි උන්වහන්සේ වෙතට එනවා. මේ දින 21 තුල උන්වහන්සේ අපිව පවිත්‍ර කරන්නට යනවා. නැවුම් කරන්නට යනවා. අපේ සිත් අලුත් කරලා අපේ දර්ශනය උන්වහන්සේ පුළුල් කරන්නට යනවා. ඔබ උයන ඇති දිර උල්පතක් මෙන් වෙන්න යනවා. හලෙලූයා. ඔබේ ජීවිතය සුභාරංචියක් වෙන්න යනවා. ඔබව දකින මිනිස්සු වහන්ට යනවා. ඒයි මචෝ මමත් එන්නද පල්ලි යන්න. බ්‍රදර් කිව්වට කමන්නේ නැහැ. මචෝ කිව්වත් කමන්නේ නැහැ. එතකොට ඔබේ ජීවිතය ඒයි මචෝ මමත් පල්ලි එන්නද. හලෙලූයා. ස්වාමින් වහන්සේට ඕනේ ඔබ භාවිතා කරන්න. ඔබගේ නිවස වෙනස් වෙන්න යනවා. ඔබේ ගෙදර වෙනස් වෙන්න යනවා. ඔබේ ගෙදර වාතාවරණය වෙනස් වෙන්න යනවා. ඔබේ ගෙදර අය යාඥා කරද්දී ස්වර්ගයේ විවර වෙන්න යනවා. ඒක තුලින් ඔබගේ අවට අන්ධකාරය කැඩෙන්න යනවා. දෙවියන් වහන්සේ වැනි බලවත් කැඳි ඔබ රෝගීන්ට අත තබන්ට යනවා. ඔවුන් සුවය ලබන්ට යනවා ඔබේ ගෙවල් වල. කී දෙනෙක් ඔබ කැමතිද? ඔබ අත් තබපුවම ඔවුන් සුවය ලබන්ට යනවා. යමෙක් අත් ඔසවන්ට ඔබ අත් තබපුවම ඔබ කවුරු හරි කැමති නම් ස්වාමීනි මේ අත් ඔසවන හැම කෙනෙක් මේ අවුරුද්ද තුල තමුන්ගේ අත් යම් රෝගියෙක් මත තබනවාද අද යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ ලේ වලින් ඔවුන්ව පවිත්‍ර කර මේ දින 21ක යාඥා කාලය තුලද ඉදිරියටද ඔබ උන් ආලේප කර පේත්‍රස්ගේ ආත්මෙන් ඔබ උන්ව භාවිතා කර ඔවුන් අත් තබන විට සෑම රෝගයකින් ඔවුන් සුවය ලබන්න ඕනේ. අන්ධ අය පෙනීම ලබන්න ඕනේ. බීරිය හැසීම ලබන්න ඕනේ. හෝ බලවත් හාස්කම් කිරීමේ ආලේපයක් ඔවුන් තුල ඔවුන්ගේ පාද තබන තැන ඔවුන්ට ජය ලැබේවා. හොස්සාරා යන්දනබා. හලෙලූයා. අපි කොච්චර වැටිලා හිටියා. අපිට බලාපොරොත්තුවක් තියෙනවා. හෙබ්‍රෙව් 4:14 ඉඳලා 16 කියලා අපි සුද්ධ සහභාගීකමට යන්න යනවා. හෙබ්‍රෙව් 4:14 ඉඳලා 16 වෙනි වගන්තිය. Thank you Jesus. හෙබ්‍රෙව් 4:14 ඉඳලා 16. Yes. Hallelujah. එබැවින් අහස පසු කර ගියා වූ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපිට සිටින නිසා. කවුද ඒ උත්තම පූජකයා? යේසුස්. අපේ ඇදහිල්ල තදින් අල්ලා ගනිමු. මේ යේසුස් නැමැති උත්තම පූජකයා අහස පසු කරලා ගියා. මිනිස්සු උන්වහන්සේව මාංචු දාන්න බැලුවා. උන්වහන්සේව කුරුසි අණ ගැහුවා. උන්වහන්සේව සොහොනේ දැම්මා. සොහොනේ මුරකාවල් දැම්මා. හැබැයි කාටවත් බැරි වුණා උන්වහන්සේව නතර කරන්න. උන්වහන්සේ සොහොන ජය අරගෙන උන්වහන්සේ ස්වර්ගයට ගියා. අද උන්වහන්සේ රාජ්‍යකම් කරනවා. අපි වෙනුවෙන් මැදහත්කම් කරනවා. මම ඔබට කියන්න සුභාරංචියක් තියෙනවා.
ඒ උත්තම පූජකයා අහස පසු කර ගිහිල්ලා අද මගේ බයිබලයේ කියනවා ඔබ සහ මා ගැන උන්වහන්සේ හැමදාම යාඥා කරනවා. උන්වහන්සේට කවුරු හරි ඒක ගැන ස්තුති කරන්න කැමතිද? උන්වහන්සේට ඒක ගැන ස්තුති කරන්න කැමතිද? ඒ වගේ උත්තම පූජකයෙක් අපිට ඉන්න නිසා අපේ ඇදහිල්ල තදින් අල්ලා ගනිමු. ඔබ ඇදහිල්ල තදින් අල්ල ගන්න. ඔබ කිසිවකින් වැටිලා නැති වෙලා යන්න යන්නේ නැහැ. ඔබ කොච්චර වැටිලා කොච්චර වැරදිලා තිබුණත් අද ඔබට ඔබ අවුල් වෙලා හිටියත් ඔබේ මනස අවුල් වෙලා හිටියත් ඔබේ ශරීරයේ රෝග තිබුණා ඔබව නැති කරන්න බෑ. මහා උත්තම පූජකයා ඔබ වෙනුවෙන් ඉන්නවා. ඔබ කොච්චර දුර්වල වුණත් උන්වහන්සේ ඔබට ආදරේ. ඔබට කොච්චර වැරදුනත් උන්වහන්සේ ඔබට ආදරේ. උන්වහන්සේ අපේ උත්තම පූජකයා. අපේ ඇදහිල්ල තදින් අල්ලා ගනිමු. යමෙක්ට අපේ ඇදහිල්ල තදින් අල්ලා ගනිමු. හෝ තදින් අල්ල ගන්න ඔබේ ඇදහිල්ල. අපේ ඇදහිල්ල. අපේ ඇදහිල්ල තදින් අල්ල ගන්නවා. මක් නිසාද? අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී. අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව. අපේ දුර්වලකම්. මෙන්න. උන්වහන්සේ දන්නවා අපි දුර්වලයි කියලා. සමහරවිට අපි දුර්වල නෑ වගේ හිටියට උන්වහන්සේ දන්නවා අපි දුර්වලයි කියලා. කොහොමද brother? I am good sister, I am good brother. නෑ අපි දුර්වලයි. ළඟ ඉන්න කෙනාට අපි අපි දුර්වලයි කියලා. කියන්න අපි දුර්වලයි. දැන් අහන්න මොනවද ඒ දුර්වලකම කියලා? කියන්න එපා. අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව පව් කිරීමක් නැතුව හැම ආකාරයෙන්ම අප වගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්. අපිට ඉන්නේ ඒ වගේ පූජකයෙක්. නිකං සිම්පල් ජී ගෝඩ් කෙනෙක් නෙමෙයි අපිට ඉන්නේ. එක උත්තම පූජකයෙක්. මරණයෙන් ජයගත්ත මරණය පරාජය කරලා ඉන්න. අපේ ජීවිත අපේ පවුල් වඳ තැනින් නැති තැනින් දේවල් උපදවන්න පුළුවන්. මාවතක් නැති තැන මාවතක් අරින්න පුළුවන්. මහත් දෙවි කෙනෙක් අපිට ඉන්නේ. දුක දන්න අපි වගේම මේ පොළොවේ ඉඳලා ප්‍රතික්ෂේප වීම, නින්දාව, ලැජ්ජාව, අපහාසය හැම දෙයක් ලබලා ඉව දරාගෙන ගිහිල්ලා මරණින් ජය ලබලා අද සිංහාසයේ ඉන්න රජ කෙනෙක් අපිට ඉන්නේ. හලෙලූයා. උන්වහන්සේට තේරෙනවා. ඔබ උන්වහන්සේට මේ දවස් 21 කියනකොට ස්වාමිනී මට අමාරුයි. අතුලමන්ට බැනලා ස්වාමිනී විරංගත් එක්ක ස්වාමීන් වහන්සේ කියන පුතා මට තේරෙනවට කොච්චර අමාරුද. පුතා මට තේරෙනවා. පේත්‍රසුත් මට බැනපු වෙලාවල් තියෙනවා. දුක උන්වහන්සේට තේරෙනවා. පැහැදිලිද මං කියන දේ? ඔබ මොනවා හරි ඔබ කියනවා මට හිත වේදනාව වැඩි මං දරාගෙන මගේ අම්මා තාත්තා කරපු දේවල් මට තාත්තා කෙනෙක් නැහැ. පුතා මට තේරෙනවා මගේ තාත්තත් මාව එක දවසක් අතහැරියා ලෝකේ පාපය එද්දි. මට ඒ අමාරුකම තේරෙනවා. උන්වහන්සේට අපේ වේදනාව තේරෙනවා. ඒ නිසා උන්වහන්සේ කියන්නේ ඇදහිල්ලෙන් යන්න නෑ. උන්වහන්සේ කියන මට ඔබව තේරෙනවා. I'll heal you. මම ඔබව සුව කරන්න. මම ඔබව සුව කරන්න. මට තේරෙනවා ඔබේ අමාරුකම. මට තේරෙනවා ඔබේ අවශ්‍යතාවය. මට තේරෙනවා ඔබට දැනෙන දේ. මට තේරෙනවා ඔබේ තනිකම. මමත් තනිව ගියා ගෙත්සෙමනේ. මාත් තනිව හිටියා. මට තේරෙනවා. උන්වහන්සේ ඔබ වෙනුවෙන් මැදිහත් වෙන්න යනවා. 16 කියන එබැවින් යමෙක් කියන්ට එබැවින් අපිට දයාව ලැබෙන පිණිසද මේ වචන දෙක වැදගත් අවසානයේ. අපිට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑ කම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්භවන පිණිසද නිසැක කමෙන් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු. ඒ නිසා ඔබ කොච්චර වැටිලා හිටියත් ඔබේ අවශ්‍යතාවය කොච්චර බරපතල වුණත් අපිට බලාපොරොත්තුවක් තියෙනවා. අපි යාඥාවට යන්නේ අපි ශක්තිමත් නිසා නෙමෙයි, සර්ව සම්පූර්ණ නිසා නෙමෙයි. ස්වාමීනි අපිට ඔබ ඕනේ. අපි නිරාහාරයෙන් කියන්නේ අපිට ඔබ ඕනේ. මට ඔබ ඕනේ. ඔබ මැදිහත් වෙන්න ඕනේ. අපි එන්නේ සිම්පල් ජී ගෝඩ් කෙනෙක් ළඟට නෙමෙයි. එකම දෙවියන් වහන්සේ ගාවට. උන්වහන්සේ මළුන්ගෙන් නැගිටලා ඉන්නවා. උන්වහන්සේ කොහෙද ඉන්නවා කියන්නේ? සිංහාසනයේ. ඒ මොන සිංහාසනයේද? කරුණාවේ සිංහාසනය. එතන කියනවා ඒ කරුණාවේ සිංහාසනය. Throne of Grace. කරුණාවේ සිංහාසනය. ඒ සිංහාසනයේ මොනවද ලැබෙන්නේ? කරුණාව. කරුණාව කියන්නේ මම ලැබිය යුතු දේ මට නොලැබීම.
අද මගේ හදවත ඇරියොත් දෙවියන් වහන්සේ ඉස්සරහා මට ලැබෙන්න තියෙන්නේ දඬුවම. නමුත් උන්වහන්සේ මට දෙන්නේ කරුණාව. ආමේන්. දයාව කියන්නේ මොකක්ද? මම ලබන්නට නොවටින දේත් දෙවියන් වහන්සේ මට දෙනවා. ඔබ දෙවියන් වහන්සේව සොයන විට ඔබට වැරදුණු දේ වෙනුවට ඔබ ලැබිය යුතු දේ වළකිනවා. ඒ වගේම ඔබ ලබන්නට නොවටිනවා කියලා හිතන දේ දෙවියන් වහන්සේ ඔබව පළඳවන්නට යනවා. උන්වහන්සේ එවැනි මාවතක් තමා කුරුසිය තුලින් ඇරි. මේ සන්ධ්‍යාවේ අපි මේ සුද්ධ සහභාගීකම දරන විට යේසුස් වහන්සේ කව මාර්ගය සත්‍ය ජීවනය මමයි. මන් තුලින් මිසක් කිසිවෙක් පියාණන් ළඟට යන්නේ නැහැ. ඔබ හිතලා ඇති මම යාඥා කරාට වැඩක් නැහැ දෙවියන් වහන්සේ අහන්නේ නැහැ. ඔබ හැම යාඥාවක්ම දෙවියන් වහන්සේ අහනවා. හැම යාඥාවක්ම අහනවා. අද උන්වහන්සේට ස්තුති කරන්න. උන්වහන්සේ කව ඔබ මේ රොටි කඩන විට මේ පූපය මේ කුසලාන බොන හැම වෙලාවක ඔබ මාව මගේ මරණය මගේ නැගිටීම සිහි කරනවා. මම ඒක තුලින් ඔබට මාවතක් ඇරියා. ඉස්සර හිටපු අයට දෙවියන් වහන්සේට එහෙම කතා කරන්න බෑ. අද අපිට නොබියව ගිහිල්ලා දෙවිඳුනි කියලා අපේ ඕනෙම දෙයක් කියන්න පුළුවන්. ඇයි දන්නවද? ඒක කරුණාවේ සිංහාසනය. ඒ කරුණාව එතන ලැබෙනවා. දයාව ලැබෙනවා. ඒ කරුණාව දයාව ලැබෙන මාවතක් උන්වහන්සේ අපිට ඇරියා. අද ඇදහිල්ලෙන් ස්තුතිවන්තව උන්වහන්සේ අප හැම කෙනෙක් වෙනුවෙන් වගුරුපු මේ ලෙය කඩපු ශරීරය අපි දැන් සමරන්නට යනවා.